අයිබෝන් ළමයි good evening මුලින්ම මට කියන්නකෝ ඔයාලා හැමෝටම මාව ඇහෙනවද ඇහෙන්නේ නැති කවුරු ඉන්නවද දාන්නකෝ chat එකේ මොනවද ගැටලුවක් තියෙනවද chat එකට දාන්න හරි chat එකට දාන ගමන් මම හිතන ඇහෙනවා ඇති කියලා හැමෝටම මගේ නම සඳමාල් වීරසේන මේ ශාස්ත්‍රයේ අවුරුදු 17කට ආසන්න කාලයක් රැඳෙන කෙනෙක් වශයෙන් තමයි ඉගෙනීම් කටයුතු කරන්නේ ඉතින් හැමෝම බොහොම ආදරෙන් අද දවසේ පාඨමාලාවේ ආරම්භක දිනේට හැමෝම බොහොම ආදරෙන් පිළිගන්නවා ඊගල් ලංකා ඇකඩමි ආයතනයේ වෙනුවෙන් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ වෙනුවෙන් රයිට් ඉතින් මගෙන් තමයි ඉගෙනුම් කටයුතු කරන්න තියෙන්නේ මේ සම්පූර්ණම කාලය තුල රයිට් බොහොම ආදරෙන් ආරාධනා කරනවා හැමෝටම අද සෙෂන් එකට හානියක් නොකර අහගෙන ඉන්න මියුට් කරගන්න මයික් ටික මේ අවශ්‍යතාවයක් වුණොත් ප්‍රශ්න තියෙනවා නම් ඔයාලට අන්මියුට් කරලා අහන්න පුළුවන් chat එකට දාන්නත් පුළුවන් right ඉතින් අද දවසේ අපි අවස්ථාව දුන්නා පේමන්ට් කරපු නොකරපු සියලුම සිසුන්ට අද දවසේ අවස්ථාව ලබා දීමක් සිදු කළා ඒ වගේම දැනටත් ස්ටුඩන්ට්ස්ලා 29 දෙනෙකුට 30 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් මේ පාඨමාලාවේ රෙජිස්ටර් වෙලා අමාරයි. right? එතකොට අද පොඩ්ඩක් අසනීප තත්ත්වයක් තියෙනවා ළමයි ගණන් ගන්න එපා පොඩ්ඩක්. එතකොට ළමයි මේ අද දවසේ පේමන්ට් කළ නොකළ සියලුම සිසුන්ට අවස්ථාව ලබා දුන්නා පාඨමාලාවට සම්බන්ධ වෙන්න මං ගැන දැනගන්න මගේ ඉගැන්වීමේ ක්‍රියාවලිය මොන වගේද? ඔයාලට පැහැදිලිද? අපැහැදිලිද? තේරෙනවද? නැද්ද? කියලා දැනගන්න හැමෝටම අවස්ථාව අද දවසේ ලබා දීලා තියෙනවා. ඉතින් අපි අද දවසේ පාඨමාලාවට මුලින්ම ආරම්භයක් ගමු. පාඨමාලාව පිළිබඳ නැවත වතාවක් ඔයාලට මතක් කරනවා. මේකට හේතුන් ගණනාවක් තියෙනවා. රයිට්? ඒකත් තමයි අලුත් ළමයි ඉන්නවා. එතකොට මේ එහෙනම් අපි මුලින්ම පාඨමාලාව පිළිබඳව පොඩ්ඩක් කතා කරමු. ළමයි ඔයාලා මේ ඊගල් ලංකා ඇකඩමි ආයතනයේ විසින් මෙහෙයුම් ලබන සුරතල් මත්ස්‍ය අභිජන ව්‍යාපාරික පාඨමාලාවට තමයි සම්බන්ධ වෙලා ඉන්නේ. එතකොට කන්ටෙන්ට් 30කට ආසන්න ප්‍රමාණයක් පාඩම් මාලා 30කට ආසන්න ප්‍රමාණයක් මාස 3ක කාලයක් පුරාවටම කතා කරනු ලබනවා. අය 40කට අධික 40ත් 50ත් ආසන්න ප්‍රමාණයක් ඉගෙනීම් කටයුතු කෙරෙනවා. සතියේට දවස් දෙකයි. පළවෙනි සති දෙකේ වගේ එක දවස ගානේ ඊළඟට සතියේ දවස් දෙක ගානේ ඉගෙනීම් කරනවා. එහෙම ඉගෙනීම් කරගන්න බැරි වුණොත් මාස 5ක් විතර යන අති දැවැන්ත සහ විශේෂයෙන්ම කිව්වොත් ලංකාවේ තියෙන දැවැන්තම පාඨමාලාව කිව්වොත් නෙවෙයි. ඒක ඔයාලා හොයලා බලන්න. ඔයාලා බලන්න දැවැන්තද නැද්ද කියලා අපේ කැන්ටන් එකට සම එකක් තියනවාද කියලා ඔයාලා බලලා කියන්න. right? ඉතින් මාළුන්ගේ ඉතිහාසයේ ඉඳන්ම සිමෙන්ති ටැංකියක්. ඒ කියන්නේ සිමෙන්ති ටැංකිය නිර්මාණය කරගන්නේ කොහොමද? සිමෙන්ති ටැංකිය නිර්මාණය කරද්දී දේවල් කිහිපයක් බලන්න ඕනේ. අඩු වියදම. හැබැයි ඒ වගේම ශක්තිය තියෙන්නත් ඕනේ. ඒ වගේම පහසුවක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ ජලය අස් කරන්න මේ හැම පහසුකම මාළු පහසුවෙන් අල්ලගන්න මේ හැම පහසුකමම තියෙන්න ඕනේ. හරි පහසු වෙන්න ඕනේ. ඉතින් මේ තාක්ෂණානුකූලව කොහොමද සිමෙන්ති ටැංකියක් වීදුරු ටැංකියක් නිර්මාණය කරගන්නේ? අති විශාල මුදල් හොයන්න පුළුවන් මඩපොකුණු ව්‍යාපෘතීන් පිළිබඳව ඉගෙනීම් කටයුතු කරනවා. උදාහරණයක් කියන ළමයි සිමෙන්ති ටැංකියක මාළුවෙක් ලොකු වෙන මාස 4ක් යනවා නම් මඩපොකුණක මාස 1කමාරෙන් මාළුව ලොකු කරගන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන්ොත් A to Z කතා කිරීම ඉගෙනීම් සිදු කරනවා. ඉතින් ඒත් එක්කම තව අපි ඉගෙනීම් කටයුතු කරනවා මාළු වර්ග 16 දෙනෙකු පිළිබඳව. ඒ කට්ටිය කවුද කියලා මම පෙන්නන්නම්. ගප්පි, ප්ලේටි, සෝට්ටේල්, මොලි, සීබ්‍රා, බාබ්, ටෙට්‍රා ඒත් එක්කම ගෝල්ෆිෂ්, කාප් කියන්නේ කොයි මාළු, ඊළඟට ෆයිටර්, ඒ කියන්නේ බෙටා, ගුරාමි, ඩෝෆ් ගුරාමි, ජයන්ට් ගුරාමි, ඒ වගේම ඩිස්කස් කියන මාළුවා පිළිබඳ ඒන්ජල්, ඔස්කා, රාමරේසි, ජිවේසික්ලි ඔය මත්ස්‍යයන් සියලුම දෙනා පිළිබඳව ඉගෙනීම් කටයුතු කරනවා. ඒ විතරද නෑ. ජලජ පැලෑටි වර්ග 30කට ආසන්න ප්‍රමාණයක් පිළිබඳ ඉගෙනීම් කටයුතු කරනවා. ඊළඟට රෝග පිළිබඳව ඒවට ඖෂධ පිළිබඳව ආහාර පිළිබඳව මොකද ආහාර ගත්තොත් ජීවී ආහාර අජීවී ආහාර කියලා කොටස් දෙකකට බෙදෙනවා ළමයි. ජීවී ආහාර වෙනත් පාඨමාලාවකදී ජීවී ආහාර 3ක් 4ක් කතා කරද්දී අපි ජීවී ආහාර විශාල ප්‍රමාණයක් ගැන කතා කරනවා. ඉතින් ජීවී ආහාර සියල්ලම කතා කරනවා. සහ මේ සමාවෙන්න කහිනවට නම් අද දවසේ ඒ වගේම ළමයි
අපිට මෙතෙක් කල සාර්ථක වුණ නිවසේදී නැත්නම් ගොවිපළේදීම කොහොමද මත්ස්‍ය ආහාර නිර්මාණය කරගන්නේ ආහාර වට්ටෝරුම් පිළිබඳව ගෙදෙන කියන්නේ ඔයාලගේ මත්ස්‍ය ගොවිපළේදීම කොහොමද ආහාර හදාගන්නේ කියලා කතා කරනවා. මේ වගේ මත්ස්‍ය ගොවිපළ පාලනය පිළිබඳව පොත්පත් නඩත්තුන් පිළිබඳව සහ ලංකාවේ කිසිම පාඨමාලාවකින් ඔයාලට ඉගෙන ගන්න ලැබෙන්නේ නැති ආනයන ක්‍රියාවලිය, අපනයන මේ ක්‍රියාවලිය, ආනයන අපනයන බලපත්‍රයක් හදාගන්න විදිහ සම්පූර්ණයෙන්ම ලංකාවේ ගෙනුම් කරු හොයාගන්න විදිහ, පිටරට ගෙනුම් කරු හොයාගන්න විදිහ. මේ හැමදේම A to Z කතා කරනවා මේ පාඨමාලාව තුළදී සහ ජලයේ ගුණාංග ඇතුළේ තවත් ගොඩාක් මේ කන්ටෙන්ට් එක ඇතුලේ තව මේ මාතෘකා කිහිපය ඇතුලේ තව අනුන් මාතෘකා විශාල ප්‍රමාණයක් තියෙනවා. හරිද? මේ බොහොම අඩුවෙන් සරලව කිව්වේ. ඉතින් මේක තමයි අපේ කන්ටෙන්ට් එක. මේ පිළිබඳව සම්පූර්ණයෙන්ම අකුරක් නැර ඉගැන්වීම් කටයුතු කරනවා. ඉතින් Zoom තාක්ෂණය ඔස්සේ තමයි මේ පාඨමාලාව සිදු කෙරෙන්නේ. මේ අවුරුද්දේ කෙරෙන 17 වෙනි බැච් එකට සිසුන් බඳවා ගැනීම තමයි මේ බඳවාගෙන අවසන් අද දවසේ. right? බඳවා ගැනීම තමයි සිදු කළේ. ඒතකොට ළමයි 700කට ආසන්න ප්‍රමාණයක් මේ අවුරුද්දේ අපි හරහා මේ ශාස්ත්‍රයේ ලැබිලා තියෙනවා. දියුණුවෙන උත්සාහය, උනන්දුවක්, දියුණුවෙන පිස්සුවක්, මහලුගෙන ආසාව තියෙන ඕනම කෙනෙක් මේ විදි සාර්ථක වෙලා තියෙන්නේ. right? සාර්ථක වෙලා තියෙන්නේ තමුන්ට අපි කොච්චර ඉගෙනුවත් වැඩක් නැහැ. තමුන්ට උනන්දුවක් නැත්නම් කම්මැලිකමක් තියෙනවා නම් අපි කොච්චර ඉගෙනුවත් තේරුමක් නැහැ. එහෙම අය ෆේල්. උත්සාහය උනන්දුව කැපීම තියනයි පාස්. ඒක තමයි තියරිය ඕනම ව්‍යාපාරයේ. නේද? ඉතින් ඒ වගේම ඔයාලට ළමයි අපි ඔයා Google එකේ ගිහිල්ලා සර්ච් කළොත් ඔයාලා බලා ගන්න පුළුවන් Eagle Lanka Academy.lk වෙබ් අඩවියේ පිවිසිලා ඔයාලට බලන්න පුළුවන් අපේ තියෙන පාඨමාලාවල් පිළිබඳව සම්පූර්ණව බලා ගන්නත් පුළුවන්. ඒ වගේම ඔයාලා මේ ආයතනයට සම්බන්ධ වෙලා මේ පේමන්ට් එකක් කරපු ගමන්ම ඔයාලට account එකක් create කරලා දෙනවා වෙබ්සයිට් එක ඇතුළත. ළමයි ජීවිත කාලෙම බලන්න පුළුවන් විදිහට සම්පූර්ණ රෙකෝඩින් ටික වල ලබා දීමක් සිදු කරනවා. අපි කියමු අද දවසේ සෙෂන් එකට සම්බන්ධ වෙන්න බැරි වුණා. හැබැයි හෙට දවසේ උදේ විද්‍යාලයට ඒ සෙෂන් එකේ රෙකෝඩින් එක බලන්න හැකියාව ලැබෙනවා. ඒ විතරක්ද නෑ. ඔයාලා අතින් ලීලිය කරදර වෙන්න ඕනේ නෑ. මේ උගන්වන හැම දෙයක්ම ඔයාලා නෝට් කරගන්න ඕන හැම දෙයක්ම PDF ගත කරලා තියෙන ඔයාලට PDF පිටු 350කට ආසන්න PDF සංඛ්‍යාවක් ලබා දෙනවා. right? ඒ විතරක්ද නෑ ළමයි. ඔයාලගේ දැන් කෝස් එක කළා කියමුකෝ පාඨමාලාව අවසන් කළා. අපි සදනතු ඔයාලා අතහැරලා දැම්මා. ඒක හරිද? නේද? ඒක අන්තිම වැරදි වැඩන්නේ. අපි එහෙම කරන්නේ නැහැ. පාඨමාලාවෙන් පස්සේ ඔයාලට එන ප්‍රශ්න ගැන කතා කරන්න අපි මාසෙකට වතාවක් සෙෂන් එකක් තියෙනවා නොමිලේ. ඒ ජීවිත කාලෙම මාසෙන් මාසෙට සෙෂන් එකට ඇවිල්ලා ඔයාලට තියෙන ගැටලු ගැන අහලා ඕන දෙයක් කතා කරන්න පුළුවන් හැකියාව තියෙන අලුත් දැනුම ලබාගෙන යන්නත් පුළුවන් පාඨමාලාවෙන් පස්සේ. පැහැදිලිද? ඊට අමතරව ඕන වෙලාවක මට කතා කරන්න පුළුවන් මගේ ෆෝන් නම්බර් එක ඩිරෙක්ට් දානවා. ආයේ උපදේශන සේවාවල් වලට අච්චරක් ගන්නවා මෙච්චරක් ගන්නවා ඒවා නෑ. ඕනම තරම් උපදේශන සේවාවක් නොමිලේ ලබා ගැනීම හැකියාවක් තියෙනවා මම හරහා. ප්‍රොඩක්ෂන් ප්ලෑන්ස් නොමිලේ ලබා ගන්න පුළුවන්. ඒ වගේම පොත්පත් නඩත්තුව සඳහා වලට වෙනම ක්‍රමවේදයක් අපි සම්පාදනය කරලා තියෙනවා. මේ පොත්පත් නඩත්තුව හරියට කරේ නැත්නම් ළමයි. හරිද? මේක හරියන්නේ නැහැ වැඩි. කරගන්න බැරි වෙනවා. ඒ කියන්නේ පොඩි මිස්ටේක් එකක් ඇති මත්ස්‍ය ගොවිපළ විනාශයටපත් වෙන්න. ඒක නිසා හොඳට මේ පොත්පත් නඩත්තුව ගැන අපි ට්‍රේනින් එකක් දෙනවා සහ ඒකට වෙනම ක්‍රමවේදයක් අපි හදන ගමන් තියෙන්නේ. right? මේ ටික තමයි පාඨමාලාවේ සාමාන්‍ය විස්තර ටික. ඉතින් අද දවසේ දැන් ඔෆර් එකක් දීලා තිබුණා ළමයි 20කට 25කට වගේ පොඩි ඔෆර් එකක් දීලා තිබුණා ඒක අවසන්. පාඨමාලා ගාස්තුව ගැන මම මේ කතා කරන්න යන්නේ. පාඨමාලා ගාස්තුව රුපියල් 15000කට ආසන්න සංඛ්‍යාවක් වෙනවා මුදලක් වෙනවා. නමුත් අද දවසේ සම්බන්ධ වෙන ඔයාලගෙනුත් 10 දෙනෙකුට හරි දැන් පේමන්ට් කරලා නැති අය ඉන්නවා මම මේ කියන්නේ සමහරට එහෙම නැති අය ඉන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් 10 දෙනෙකුට පාඨමාලාවට 9300ක මුදලක් ගෙවලා සම්බන්ධ වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. right 10 දෙනෙකුට ඔෆර් එකක් දෙනවා. එතකොට ළමයි ඒකත් එකපාර නම් ගෙවන්න එපා. අපි එහෙම ගන්නෙ නැහැ. මුලින්ම 3500ක් ගෙවන්න. ගෙවලා පාඨමාලාවට සම්බන්ධ වෙන්න. පාඨමාලාව කරගෙන යද්දී ඊටු ටික වාරික කිහිපයකට දීලා දාන්න. පැහැදිලිද? ඉතින් අන්න ඒ විදිහට අපි බොහොම සාධාරණව තමයි මේ පාඨමාලාව ඉගෙනීම කටයුතු කරන්නේ. ඉතින් පළවෙනියට සම්බන්ධ 10 දෙනාට 9300ක මුදලක් ගෙවලා සම්බන්ධ වෙන්න පුළුවන්. එකපාර ගෙවන්න එපා. මුලින්ම 3500ක මුදලක් ගෙවලා ඉතිරි මුදල් ටික වාරික 3-4කට වලට ගෙවා ගන්න පුළුවන් අවස්ථාව සලසලා දීලා තියෙනවා. පාඨමාලාව ගැන මේ ටික තමයි කතා කරන්න තියෙන්නේ. අපි ඉගෙනීම් කටයුතු වලට යමු.
සහ උගන්නන මාළු ගැන එහෙම පොඩ්ඩක් බලමු නේද? පාඨමාලාව පිළිබඳව මම පැහැදිලි කිරීමක් කළා. ඒ පිළිබඳව මොනවා හරි ප්‍රශ්නයක් තියෙන කෙනෙකුට අහන්න විනාඩියක් අවස්ථාව දෙනවා. දැන් මම මේ පාඨමාලාව පිළිබඳව කියපු දේවල් පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න ළමයි. මොකක්ද අර මේ පොත් ගැන කිව්වේ ගිණුම්ද? නෑ ගිණුම් නෙමෙයි. දැන් ඔයාලා මේ දැන් මේක කරගෙන යද්දී ටැංගි පද්ධතියක් හදා ගන්න ඕනේ. ටැංගි පද්ධතිය පිළිබඳව වෙනම පාඩමක් කරනවා. එතකොට ওই ටැංගි පද්ධතියේදී ටැංගි වලට පොඩි අංකයක් ලබා දීලා ඒ ටැංකියේ සිද්ධ වෙන දේවල් අපි වෙනම ලියන්න ඕනේ. හරිද? ඒකේ ඉන්න මවසත්තු වර්ගය යාලා මොන කාලෙද අපි බ්‍රීඩින් එක දැම්මේ? බ්‍රීඩින් අවුට් වෙන්නේ මොන කාලෙදිද? ඊළඟ පරම්පරාව රීප්ලේස්මන්ට් එක මෙතන ගන්නෙ. ඔයාලා රීප්ලේස්මන්ට් කියලා දන්න අය ඇති නොදන්න අය ඇති. රීප්ලේස්මන්ට් එකෙන් මෙතන ගන්නෙ කොහොමද? මේ බ්‍රීඩින් ටැංක් වලට ඒ දින වකවානු හදා ගන්න හැටි තමයි කතා කරන්නේ. රයිට් ඊළඟට ජීවී ආහාර පිළිබඳ වෙන පොඩි පොත්පත් නඩත්තුවක් කියන්න සිද්ධ වෙන අවස්ථාවක් තියෙනවා. දැන් අපි උදාහරණයක් විදිහට ඩැෆ්නියා ගත්තොත් ඩැෆ්නියා සති දෙකකින් විතර සති දෙකක් විතරදී කල්ලිකොත් වීමක් සිදු වෙනවා. ඒතකොට ඩැෆ්නියා කියන එක අපි මේ නැවත නැවත කන්ටිනියු එකේ කරගෙන යන්න ඕනේ ජීවී ආහාර. ඉතින් ඒකට ඒ දිදීන වකවානු ලියලා මේ ඒ විදිහට ලස්සනට සයිට් එකක් කරා වලට පොත්පත් නඩත්තු කරන්න මම ගානේ මම වෙන වෙබ්සයිට් එකක් වලට හදලා දීලා තියෙන තාම හදන ගමන් තියෙන ඉදිරියේදී ලබා දෙනවා. මේ කෝස් එක අවසන් වෙද්දී වලට මේ පොත්පත් නඩත්තු කිරීම සඳහා සම්පූර්ණම හරි පහසුවක් සලසනවා. ඉතින් අපිත් බලනවා මේ පිළිබඳව විශ්ලේෂණය කරලා ඔයාලා මොනවාරි වැරදි තියෙනවා නම් අපි හදනවා. මේ ඔක්කොම එකතු වෙලා යන්න ඕන ගමනක් මෙතන තියෙන්නේ. දැන් මේ වෙනකන් කවුරුවක්වත් ලොකුවට මේවට සහයෝගය දක්වන්න හිටියේ නැහැ. නේද? ඔයාලා දන්න ඇති මේ විශේෂත්‍රයේ ඉන්න අය ඇති, මඩ පොකුණු තියෙන අය ඇති, වැරදුන අය ඇති. එහෙමයි ඉන්නවනම් වැරදුන දේවල් ඔක්කොම අද දාන්න කතා කරමු මේ ප්‍රශ්න ගැන. රයිට්. අපි එහෙනම් මේ බලමු මේ ඉගැන්වීම් කටයුතු වලට යමු. ඔයාලට දෙන යූසර්නේම් එක සහ පාස්වර්ඩ් එක දාලා ලොග් වුණාම මෙන්න මේ වගේ account එකක් open වෙනවා ඔයාලගේ නමින්. හරිද? දැන් කිව්වා විතරනේ. දැන් කරලත් පෙන්වන්න එපා. එක එක මේ පාඨමාලාවල් තියෙන ඉදිරියට courses 25කට ආසන්න සංඛ්‍යාවක් එනවා හැමදේම පිළිබඳව. හරිද? ළමයි එතකොට දැන් අපි කියමුකෝ ඔයාලා මේ බැච් එක කියලා හිතමුකෝ අපි දැන් 17 තමයි ඔයාලා පාලා තියෙන බැච් එක. හරිනේ? පහළ බැච් තියෙනවා. රයිට් ඔබ මේක බලමු මේ තියෙන ඔයාලගේ බැච් එක කියලා හිතමුකෝ. අනිත් ඒවා ඔක්කොම අමතක කරගන්න. මේ තමයි ඔයාලගේ බැච් එක. මේ documents කියන ස්ථානයේ ක්ලික් කළොත් මොකද වෙන්නේ? අපි ඕපන් කරමු බලන්න මේ තියෙන PDF ළමයි. හරිද? මේක වෙන හැටි වෙනම කියලා දෙනවා මම චුට්ටක් කර අලුතින් ආපු ළමයින්ට පොඩ්ඩක් පැහැදිලි කරන්න මෙහෙම දෙයක් තියෙනවා කියලා. මෙන්න මේ විදිහට ලස්සනට අත්පොතක් විදිහට ඔයාලට සම්පූර්ණම PDF ටික ලස්සනට හදා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. දැන් මම කිව්වා විතරනේ. පෙන්වන්නත් එපා ඔප්පු කරලා නේද? right. ඒ PDF ඊළඟට ළමයි රෙකෝඩින් ටික මේ රෙකෝඩින් ටික මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. නේද? මේ සම්පූර්ණම රෙකෝඩින් ටික. අපි ක්ලික් කරමු බලන්න පොඩ්ඩක්. right. ඔය විදිහට රෙකෝඩින් ටිකත් බලා ගැනීමේ හැකියාව ලැබෙනවා. කිසිම ගැටලුවක් නැහැ. ලයිෆ් ටයිම් එක හම්බ වෙනවා. ඉතින් මේ ටික තමයි මෙතන නම් කියන්න තියෙන්නේ. ඔයාලා හරි පහසුවෙන් රෙකෝඩින් නැරඹීමේ හැකියාව තියෙනවා ළමයි. මේ YouTube data හරහා. එතකොට ඔයාලට ඔකට data ගැපෙන්නේ නැහැ. නමුත් YouTube එකේ මේ වීඩියෝ නැහැ. ඒවා YouTube එකට මුදල් ගෙවලා ඒවා පෞද්ගලිකව දාලා තියෙන්නේ. YouTube එකේ YouTube පැකේජ් එකෙන් ඔයාලට ඒක බලන්න පුළුවන් වෙනම data ගැපෙන්නේ නැහැ මේ රෙකෝඩින් බලන්න. right? හරි. ඊළඟට ඉගෙනීම් කරන මාළු. මතක තියාගන්න ඩිස්කස් මාළුවක් පිළිබඳව ඔයාලා ඉගෙන ගන්න ලැබෙන්නේ වෙනම කෝස් එකකින් වෙන ආයතනවල ගොඩක් ඒවා. මම මීට අවුරුදු 15කට විතර ඉස්සෙල්ලා ඩිස්කස් ගැන පාඨමාලාවක් හැදෑරුවා රුපියල් 5500යි. හැබැයි අන්නේ ඩිස්කස් මාළුවක් ගැන ලංකාවේ නෙමෙයි ඉගෙන ගත්තේ. මේ කියන්නේ ලංකාවේ තමයි මේ වෙන රටක මේ පිළිබඳව ලොකුවටම හදාරපු කෙනෙක්. සායි ෆාම් වල වැඩ කරපු කෙනෙක් ඩිස්කස් ෆාම් වල. එතකොට ඔයාලට
වෙන ආයතන වල නම් ඩිස්කස් කරන වෙනම ඉගෙන ගන්න වෙනවා. ඩිස්කස් කියන ටිකක් ඇඩ්වාන්ස් පාර්ට් එකක් ඇඩ්වාන්ස් ඉගෙන ගන්න ඕන මාළුවේ. සහ මේ කිං ඔෆ් ෆිෂ් මත්ස්‍ය ලෝකේ රජු. ඒ කියන්නේ එච්චර ලස්සනයි මෙයා. රයිට්? ඉතින් මෙයා ගැන වෙනම කෝස් එකක් විදිහට නෙමෙයි අපේ මේ කෝස් එක ඇතුළේ මොනවද ඉගෙන ගන්න පුළුවන් හැකියාව ලැබෙනවා. මේ ඉන්නේ වැරයිටිස් කීපයක්. ටිකක් ඇඩ්වාන්ස් ඉගෙන ගන්න ඕනේ. හැබැයි හැමෝම කියන ඩිස්කස් හදන්න අමාරුයි නෑ අමාරු නෑ. පහසු මාළුවේ බොරුවට අමාරු කරගෙන තියෙන්නේ. ඉතින් මෙයාට අවශ්‍ය වෙනත් රටවල් වල හොඳ භාවිතා කරන වෙන රටවල් වල විශේෂයෙන්ම එංගලන්තේ වගේ රටවල් වල භාවිතා කරන මෙනු වර්ග ඔය වගේ රහස් වට්ටෝරු අපි විසින් හදාගත්ත වට්ටෝරු ගොඩක් දේවල් ලබා දීමක් සිදු කරනවා අනිවාර්යයෙන්ම. මේ නේ වැරයිටිස්. ඩිස්කස් කියන මත්ස්‍යයන්ගේ වර්ණ යන එක එක වැරයිටිස් වල බෙදෙනවා. ඊළඟට අතිවිශාල ආදායමක් හොයා ගන්න පුළුවන් ඔස්කා කියන මාළුව පිළිබඳව ඉගෙනීම් කටයුතු කරනවා. මෙයාගෙනුත් හොඳ ඉන්කම් එකක් හොයා ගන්න පුළුවන්. මම මේ ගන්න මාළු ටික ගැන පොඩ්ඩක් ඉක්මනට පෙන්නන්න. ඒන්ජල් හැමෝම දන්නව නේද? පෙන්නන්න ඕනේ නෑනේ. ෆ්ලවර් හෝන් ගැනත් ඔයාලට අවශ්‍ය නම් අහලා ඉගෙන ගන්න පුළුවන් අවශ්‍ය නම් ඉගෙන ගන්නන්නේ අවශ්‍ය නම් ඉගෙන ගන්න පුළුවන් මේ මාළුව ගැන. මෙයත් ලොකු මාකට් එකක් නෑ. නමුත් හොඳ මිලක් යන මාළුවේ. සෙල් කරගන්න පුළුවන්. ඊළඟට ෆයිටර්. ඉතින් ෆයිටර් ගත්තොත් නේද එක එක ෆයිටර් වැරයිටිස් ඉන්නවා. ඒ වගේ වැරයිටිස් අපින් ගන්නත් පුළුවන් ඔයාලට. ෆයිටර්ස් ගැනත් කතා කරනවා. මේ ඉන්නේ ක්‍රවුන් ටේල් කියන වර්ගයේ. ඉතින් සමහර අය අලුතෙන් මේ ශේෂ්ත්‍රයට වෙන්නේ නැති ෆයිටර්ස් ඉන්නේ මේ හොඳ වැරයිටිස් වර්ග තමයි ඉන්නේ. තව ගොඩක් වැරයිටිස් ඉන්න ෆයිටර්ස්. බාප් සීබ්‍රා ඩෙට්ටා ඒව නම් ඔයාලා දන්නවා ඇතිනේ නේද? ඊළඟට කවුද? ගෝල්ෆිෂ්. ගෝල්ෆිෂ් ඉන්නවා ගොගල් අයි, කැලිකෝ, බබල් අයි, ලයන් හෙඩ්, ඊළඟට පර්ස් කෙල් ඔය වගේ හැම ගෝල්ෆිෂ් මත්ස්‍යයක් ගැනම ඉගෙනීම් කටයුතු කරනවා. ඊළඟට ළමයි මේ ජයංගුරාම කියන මාළුව කවුරුත් එළිය උගන්වන්නේ නැහැ. හැබැයි මෙයාගෙන් මේ ලොකු ආදායමක් හොයාගන්න පුළුවන් මාළුවේ ජයංගුරාම කියන්නේ. ඉතින් එයා ගැනත් අපි ඉගෙනීම් කටයුතු කරනවා. දැක්කම ගොඩක් අය අඳුරගනිසා ගොඩක් ප්‍රසිද්ධ මාළුවේ. මෙයාගේ කොහොමද අභිජනනය සිදු වෙන්නේ? විතර 5000ට ආසන්න සංඛ්‍යාවක් දානවා නිසි පරිදි මෙයාව මේන්ටේන් කළොත්. රයිට්? ඉතින් මෙයාව කොහොමද අභිජනනය කරන්න කියලාත් අපි ඉගෙනීම් කටයුතු කරනවා. සහ තව ගොඩක් මාළු ඉන්න ඔක්කොම කියන්න ඕනේ නැහැ නේද? මම තව රාමරේසි පෙන්නන්නම්. මේ රාමරේසි කියන්නේ හොඳ මේ බ්‍රීඩ් එකක්. හොඳ මිලකට සහ හොඳ මාකට් එකක් තියෙන බ්‍රීඩ් එකක්. ඔයාලට අපනයන ආයතන හරිද? අපනයන ආයතන 42 පමණ විස්තර ලබා දෙනවා. ඒ තැන් වලට සාම්පල් පෙන්නලා මස්සින් ලබා දීමේ හැකියාවක් තියෙනවා. රයිට්? ඒ ටික ඇදෙන්නේ නේද පෙන්නවා. රයිට්? ඒ වගේ ආයතන 41 විස්තර ලබා දෙනවා. සහ පිටරට තියෙන ළමයි මේ මාළු ලංකාවෙන් රට වෙන රටවල් වලට යන අපෙන් ඉල්ලුම් කරන රටවල් ප්‍රධාන වශයෙන් රටවල් 9ක් 10ක් වගේ ප්‍රමාණයක් තියෙනවා. ඒ රටවල් ප්‍රමාණය ඇතුළතදී ළමයි ඒ රටවල් 9 10 ඇතුළත ආයතන 500කට අධික ප්‍රමාණයක් තියෙනවා. 500 600ක් වගේ අතර ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒගොල්ලෝ කොහොමද හොයාගන්නේ? එයාලත් එක්ක කොහොමද chat කරන්නේ? එයාලා කොහොමද orders දෙන්නේ? ඉතින් මේ පිළිබඳවත් ඔයාලට සම්පූර්ණයෙන්ම දවස් 3ක් කරන් කතා කරනවා. ඇසුරුම් කරන්නේ ප්‍රවාහනේ මේ ලංකාවේ විතරක් නෙමෙයි. මේ වෙන රටවල් වල යද්දී ඇසුරුම් කරන්නේ කොහොමද? වෙන රටවල් වල යද්දී ප්‍රවාහනය කරන්නේ කොහොමද? සැලකිලිමත් විය යුතු කරුණු ඔක්සිජන් ලබා දීම සහ තව රහස් ක්‍රමවේද ගොඩක් තියෙනවා. මේ හැමදේම කතා කරනවා. එච්චරයි දෙවෙනි පාඨමාලාවක්. මම බොහොම සතුටින් හඳුන්වලා දෙන්න ඔයාලට පාඨමාලාව. සහ අපි මේ අපරායන කටයුතු කරන අය වශයෙන්. right? හරි. දැන් මම හැමෝගෙම ප්‍රශ්නයක් අහනවා. හරිද? දන්න අය උත්තර දෙන්න. මේ වෙලා දින අය උත්තර දෙන්න. දන්න අය නෙමෙයි වෙලා දින අය උත්තර දෙන්න. ඔයාලගේ හැමෝගෙම ගෙදර මාළු ටැංකියක් ඇති නේද? මාළුන්ට ආසාව තියෙන මේ පිස්සුව දින අය එන්නේ නේද? ඔයාලට ලොකු දෙවෙනි ප්‍රශ්නයක් ඇවිත් තියෙන එක්තැනකදී. මොකද්ද? මාළු ටැංකිය අපිරිසිදු වෙලා. මාළු ටැංකිය අපිරිසිදු වෙලා දැන් මාළු ටැංකිය අස් කර ගන්නවා. අස් කරනවා මාළු ටික අරගෙන පැත්තකින් තියලා කොහේ හරි වෙන මොනවා හරි ටැංකියකට හරි බේසමකට හරි මොනවා හරි දාලා මේ වතුර ටික අස් කරනවා. හොඳට පිරිසිදු කරලා
උදාහරණයක් විදිහට කියමු අපි ක්ලෝරින් වතුර ජලය පැත්තකින් තියමු. ලිඳේ ජලය. ලිඳේ ජලය ටැංකියට ගිහිල්ලා ටැප් එකේ ආවත් ලින් ජලයනේ නේද? ඒ ජලය අරගෙන දානවා මේ වීදුරු ටැංකියක් කියමු. වීදුරු ටැංකියට. ගේ ඇතුලේ තියෙන ටැංකියකට. හරි ගේ ඇතුලේ හෝ එළියේ. රයිට්? දාලා ඒ වෙලෙම දානවා මාළු ටික. ඒ අලුත් වතුරනේ නේද? හරි ලස්සන පිරිසිදු වතුර ටික. ප්‍රශ්නයක් තියෙනවද? නැහැ. දාන්න පුළුවන්. දානවා. හැබැයි මොකද වෙන්නේ? දාලා ටික වෙලාවක් යද්දී සීබ්‍රබාබ් ටෙට්‍රා වගේ ටිකක් ප්‍රමාණයෙන් කුඩා, සෙන්සිටිව් භාවයෙන් වැඩි, ගෝල්ෆිෂ් වගේ වර්ග අමාරුවෙන් හුස්ම ගන්න මෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ බඩ උඩ පැත්තට දාගෙන ඉඳලා බොහොම අමාරුවෙන් ඉඳලා සමහර අය මැරිලා යනවා. සමහර අය අපේ 3ක් කියලා දුක් විඳලා ජීවිතේ ගොඩ දා ගන්නවා. ඔතනින් ඔයගේ ප්‍රශ්න එන්නේ නැති මාළු කොට්ටාස කීපයකුත් තියෙනවා. උදාහරණයක් විදිහට කැට් ෆිෂ් එන්න පුළුවන්. බොහෝ දුරට එන සම්භාවිතාව අඩුයි කැට් ෆිෂ්, ඔස්කා, ෆයිටර් වගේ මාළුන්ට. නමුත් ගෝල් ෆිෂ්, කාප්, සීබ්‍රා, ටෙට්‍රා සහ අනිකුත් මත්ස්‍යයන්ට මෙහෙම ගැටලුවක් බොහෝ විට එනවා. මට කියන්න මානවස් කරන වෙලාවේදී මේක දැවෙන ප්‍රශ්නයක් වෙලා වලට තියෙන අය ඉන්නවද නැද්ද? මෙහෙම ටැංකිය අස් කරන වෙලාව ටැංකිය අස් කරන හැම වතාවකම මාළුවෙක් දෙන්නේ වත් අඩුම මැරිලා තියෙනවද? එහෙම ඉන්නවද කියලා මට දාන්න chat එකට. එහෙම ඉන්නම ඕනේ. right? එහෙම අය ඉන්නම ඕනේ. අපි බලමු. නෑ ටෙම්පරේචර් නෙමෙයි. ටෙම්පරේචර් නෙමෙයි හේතුව. ප්‍රධානම හේතුව ටෙම්පරේචර් නෙමෙයි. ඒකත් එක්තරා හේතුවක් කියන්න පුළුවන්. ප්‍රධානම හේතුව ටෙම්පරේචර් නෙමෙයි. ඒකත් එක්තරා හේතුවක්. right. හරියට හරි. ලිනුකි කිව්වා ඔක්සිජන් කියලා. ළමයි මේ ලින් ජලයේ හරිද? ලින් ජලයේ මෙහෙමයි. මාළයෙකුට ජීවත් වෙන්න ජලයේ ගුණාංග ටිකක් තියෙනවා. ඇල්කනයිලිටි, හાર્ඩ්නස්, pH අගය, ඊළඟට pH අගය කියන්නේ ජලයේ තියෙන භාෂ්මික සහ ආම්ලිකතාවය, right? ඊළඟට උෂ්ණත්වය, ඔක්සිජන්, ඇමෝනියා සහ තවත් තියෙනවා දේවල් ටිකක්. right? මෙතනදී විශේෂයෙන්ම ලින් ජලයේ ඔක්සිජන් ප්‍රමාණය නම් අඩුයි. මාළුවෙකුට ජීවත් වෙන්න පුළුවන් ඒ ජලයේ ලීටරයක ඔක්සිජන් අවම මිලිග්‍රෑම් 5ක්වත් තියෙන්න ඕනේ. හරිද? ජලයේ වතුරේ ජලයේ ලීටර එකක ඔක්සිජන් මිලිග්‍රෑම් 5ක්වත් අඩුම තියෙන්න ඕනේ. හැබැයි ලින් ජලයේ මේක හරිම අඩුයි. ජලයේ ළඟ ලින් ජලයක් නම් සමහරට තියෙන්න පුළුවන් ළමයි. වතුර ළඟම ලිඳක් නම් සමහරට දැන් අපේ ස්ටුඩන්ට් කෙනෙක් කිව්වා මේ සර් මගේ නම් මැරිලාම නැහැ කියලා. හරි මං අහුවා ලින් වතුර ළඟ නේද තියෙන්නේ කියලා. එහෙම වෙලාවක එහෙම දෙයක් වෙන්නත් පුළුවන් ළමයි. right ඔක්සිජන් ගැන කතා කරද්දී ඔයාලට ඒක තේරෙයි. ඉතින් මේ ලින් ජලයේ ඔක්සිජන් මට්ටම අඩුයි මාළුවෙකුට ජීවත් වෙන්න පුළුවන්. සහ pH එකේ වෙනසකුත් උෂ්ණත්ව වෙනසකුත් වෙන්න පුළුවන්. ටෙම්පරේචර් එකේ ගැටලුවක් තියෙන්න පුළුවන්. විශේෂයෙන්ම අංගකට ඔක්සිජන් බලපානවා. එහෙනම් අපි ලින් ජලය අරගෙන ටැංක් එකට දාලා එවෙලෙම මාළු දාන්න බෑ ළමයි. ඔයාලා ගෙදරක එක මාළු ටැංකියක් හදුවත් වෙන්න පුළුවන්. අපි මාළු ටැංකිය 600ක කරගෙන ගියා. අපි මේ දේ කළ යුතුමයි. පැහැදිලිද? අපි වුණත් ඔයාලා වුණත් ඒ වදාළ නෑ මාළුන්ට නේද? අපි ගාවට ඇවිල්ලා ආව කියලා මාළු වෙනම ලෙවල් එකකට යන්නේ නෑනේ. එයාලට අපිත් මේ දේ කළ යුතුමයි. හරිද? එහෙනම් ලින් ජලය සීසන් කළ යුතුයි. මත්ස්‍යයෙකුට අවශ්‍ය ඒ ගුණාත්මක ජලයේ ගුණාත්මක භාවය අපි සලසා දිය යුතුයි. ඒ වගේම තමයි ටැප් වතුර. ටැප් වතුර කියන්නේ ක්ලෝරින් මිශ්‍රිත ටැප් ජලය. හරිද? ඒකේ මේ ඔක්සිජන් ගැටවල යම් තරමකට එන්න පුළුවන්. විශේෂයෙන්ම ක්ලෝරින් තියෙනවා. right? එහෙනම් අපි බලමු මුලින්ම. හරිද? අපි මුලින්ම බලමු කොහොමද මේ ලින් ජලය සීසන් කරගන්නේ කියලා. මම දැන් හරි බැලෑරුම්ම කතා කළානේ නේද? හරි බැලෑරුම්ම කතා කළා. හැබැයි හරි පුංචි වැඩක් නිසා තමයි ළමයි අද වෙනකන් මාළු ටික මෙල්ලා තියෙන්නේ. මම ඔයාලට සහතික වෙනවා අදින් පස්සේ ඔයාලගේ මාළු මැරෙන්නේ නැහැ. ලෙඩ රෝග වලින් නෙමෙයි. මේ අස් කරන වෙලාවට මස්යෙන් මැරෙන්නේ නැහැ. මම කියලා දුන්න විදිහට නිසියාකාරව මේ දේ සිදු කළොත්. පැහැදිලිද? නිසියාකාරව මේ දේ සිදු කළොත්. right? අපි එනම් බලමු කොහොමද මස්සේ ටැංකියක් නිසියාකාරයෙන් පිරිසිදු කරගන්නේ කොහොමද කියලා. නිසියාකාරයෙන් මාළු ටැංකියක් පිරිසිදු කරගන්නේ කොහොමද කියලා අපි බලමු. right? right. ඔයාලගේ අපි ආයෙ මුලට යන්කො නේද? අපි ආයෙ මුලට යමු. ඔයාලගේ අපි උදාහරණයක් විදිහට ගමු. ඔයාලගේ ගෙදර තියෙන පීතුරු ටැංකිය. දැන් අපිරිසිදු වෙලා තියෙන්නේ. ඔයාලා දැන් අස් කරනවා. අස් කරන්න බෑනේ නැත්තම් මැරෙනවා මාළු.
ජලයේ ටික ඉස්සෙල්ලා මාළු ටික අරගෙන වෙනත් ටැංකියකට බේසමකට මොන හරි එකකට දාලා නේද? ඊළඟට මොකද කරන්නේ? ජලය සම්පූර්ණයෙන්ම අස් කරනවා. අස් කරලා මේවට සබන් ගොඩු, සබන් කිමිකල් මොනවත් භාවිතා කරන්නේ නැහැ. රෙදි කෑල්ලකින්, ස්පොන්ජ් එකකින්, එහෙම නැත්නම් කොහොම බ්‍රෂ් එකකින් වගේ දෙයකින්, බ්‍රෂ් එකකින් වගේ දෙයකින් හොඳට ටැංකිය ඇතුළත සම්පූර්ණයෙන්ම හොඳට අතුල්ලලා සම්පූර්ණම මේකේ තියෙන දේවල් මේ අපවිත්‍ර වූ දේවල්, දීසෙවල වගේ දේවල් අයින් කරගන්න ඕනේ. දැන් ඇත්තටම ටැංකිය පිරිසිදුද? දැන් පේන දේවල් නැහැ. නෑ ළමයි. නොපෙනෙන දේවල් මේකේ තියෙනවා. බැක්ටීරියා ආසාදන, දිලීර ආසාදන, පරපෝෂිත ආසාදන, එක එක වෛරස් විෂ බීජ මේක ඇතුලේ තියෙනවා. එහෙනම් විෂ බීජ ඉවත් කිරීමක් සිදු කළ යුතුයි. කොහොමද ඒක කරන්නේ? කරන ක්‍රමවේද ටිකක් තියෙනවා. පාඨමාලාවේ ඉදිරියේදී ඊතුරු ක්‍රමවේද වලට දැන් ඉගෙන ගන්න පුළුවන් වෙයි. දැනට අපි බලමු එක ක්‍රමයක්. පහසුම ක්‍රමයක්. ගෙදර ආහාර පිසීම සඳහා ගෙනල්ලා තියෙන ගන්න ලුණු කැට. ලුණු කුඩු නෙමෙයි. ලුණු කැට ජලය ලීටර එකකට ලුණු කැට ග්‍රෑම් 35ක් වෙන දාන්න ඕනේ. ලීටර 2යි නම් වතුර ලීටර 2යි නම් ලුණු කීයද එතකොට 70යි. ලුණු කැට ග්‍රෑම් 70යි. ජලය ලීටර එකකට ලුණු කැට ග්‍රෑම් 35ක් වෙන්න මිශ්‍ර කරගන්න. දිය කරගන්න. දිය කරගෙන ටැංකිය ඇතුළත ස්පොන්ජ් එකක්, රෙදි කෑල්ලක්, පින්සලක් මොකක් හරි ආධාරයෙන් මේ මිශ්‍රණය ඇතුලේ තවර ගන්න. ආලේපනේ මේ ලුණු ද්‍රාවණය ආලේප කරගන්න ටැංකිය ඇතුළත. මෙතනදී 98ක් 99ක් පමණ බැක්ටීරියා දිලීර පරපෝෂිත ආසාදන විෂ බීජ වගේ දේවල් විනාශයටපත් වීමක් සිදු වෙනවා. දැන් තමයි ටැංකිය නිවැරදිව පිරිසිදු වෙලා තියෙන්නේ. පැහැදිලිද? නැත්තම් මත්ස්‍යකට රෝග වැළඳෙන ප්‍රධානම හේතු තුනයි තියෙන්නේ. රෝග ගොඩක් තියෙනවා. බැක්ටීරියා ආසාදනයක් නිසා වෙන්න පුළුවන්. දිලීර ආසාදනයක් නිසා වෙන්න පුළුවන්. එහෙම නැත්තම් පරපෝෂිත ආසාදනයක් නිසා වෙන්න පුළුවන්. ඊට අමතරව කාලගුණික විපර්ශය වලිනොත් එහෙම දේවල් වෙනවා. විශේෂයෙන්ම ඔය තුනේ. හරිද? දැන් අපි ටැංකියේ විෂ බීජානුහරණය මේ කියන විෂ බීජ ඉවත් කරන්න තියෙන්නේ. දැන් මොකද කරන්න ඕනේ? දැන් අපි ගිය මුලින් වතුර මුලින්ම කතා කරමුකෝ. ලින් වතුර ටික ටැංකියට අවශ්‍ය ප්‍රමාණයට පුරව ගන්නවා. දැන් මාළු දාන්න පුළුවන්ද? බෑ. මාළුවෙකුට අවශ්‍ය ඒ ජලයේ ගුණාංග ටික මේ ලින් වතුරේ නැහැ. එහෙනම් මොනවද කරන්න ඕනේ? මේකට ඔක්සිජන් දාන්න. ඔයාලගේ තියෙන්න පුළුවන් පොඩි ඔක්සිජන් මැෂින් එකක්. ෆීල්ඩ් එක. ෆීල්ඩ් එකකිනුත් ඔක්සිජන් ලැබෙනව නේද? මේ මොකක් හරි දෙයක්. ඔක්සිජන් ලබා දීමක් ඒක මාළු නොමැති මේ තියෙන ජලයේ තියෙන ටැංකියට ඔක්සිජන් ලබා දීලා හරියටම පැය 24ක් 24 hours තියන්න ඔක්සිජන් ලබා දීලා එතකම් මාළු දාන්නේ නැහැ. දැන් ඔතනදී තව ප්‍රශ්නයක් පහළ එකකින් මම අවසානයේ කතා කරන්නම්. පැය 24ක් ඔක්සිජන් දාලා තියන්න. දාලා තියලා පැය 24කින් පස්සේ මාළු ටික මේකට දාන්න කිසිම බයක් වෙන්න එපා. හරිද? කිසිම බයක් නැතුව මාළු ටික මේකට දාන්න. අර ඔක්සිජන් දාලා තියෙදි තමයි මාළු මේ ආශ්වාස ප්‍රාශ්වාස කිරීම කරන්න ළමයි යාළගේ මේ කඩමල් ආධාර කරගෙන ඒ කඩමල් වලින් තමයි ජලයේ දී වෙලා තියෙන ඔක්සිජන් ගන්නෙ. ඊට අමතරව වායු ගෝලයෙන් හුස්ම ගන්න කීප දෙනෙකුත් ඉන්නවා. උදාහරණයක් විදිහට ඔස්කා ෆයිටර් වගේ අය. හරිද? ඉතින් විශේෂයෙන් වැඩිපුර මාළු හරියක් මේ ජලයේ දී වෙලා තියෙන ඔක්සිජන් වලින් තමයි හුස්ම ගැනීම සිදු කරන්නේ. එහෙනම් අර මාළු ටික වතුර ජලයට දාන ඉස්සෙල්ලා හරිද? අර ඔක්සිජන් ලබා දීම සිදු වුණාම පැය 24ක් හොඳ ඔක්සිජන් ප්‍රමාණයක් ජලයේ දී වෙන පටන් ගන්නවා. හරිද? ඊට පස්සේ බය නැතුව මාළු ටික අදාළ ටැංකියට දා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. පැහැදිලිද? right. අපි පොඩ්ඩක් යමු දැන් පොඩි පොයින්ට් එකක් ගැන කතා කරන්න. මම white board එක share කරන්නම්. අඳින්න එපා ළමයි ඔයාලා white board එකේ. right. දැන් අපි උදාහරණයක් විදිහට කියමු ළමයි මේක මාළු ටැංකිය කියලා. දැන් මේකේ මාළු ටික මොකේද ඉවත් කරන්නේ? හරිද? මම මේ උදාහරණයක් විදිහට නිවසේ තියෙන මාළු ටැංකියක් ගැන තමයි කතා කරන්නේ. මේ මත්ස්‍ය කුයිපලක තියෙන එකක් නෙමෙයි. ඉතින් මේක මත්ස්‍ය කුයිපලක වුණත් නිවසේ තිබුණත් දෙකටම එකම දේ කරන්න ඕන. ඔයාලා තව ටැංකියක් තියෙන්න පුළුවන්. ටැංකියක් නැත්තම් බේසමක්. හරිද? අපි බේසමක්ම කියමුකෝ. බේසමක් කියමු උදාහරණයක් විදිහට. මාළු 10ක් 15ක් ඉන්න පොඩි වර්ග කියමුකෝ අපි. බාබ් මාළු 15ක් 20ක් ඉන්නවා කියමුකෝ මේකේ. දැන් මේ මාළු ටැංකිය අස් කරන්න ඕනේ. right? එතකොට අඳින්න එපා ළමයි ඔයාලා. එතකොට මේකට කොහෙන්ද වතුර පුරවන්නේ?
එක්ක මේකට පැය 24ක් සීසන් වෙච්ච වතුර දාන්න ඕනේ. දැන් අලුත් වතුර දැම්ම මෙතනදිත් මැරෙනවනේ නේද? මේ බේසමේදීත් මැරෙනවනේ. එක්ක පැය 24 සීසන් කරපු වතුර මේකට දාන්න ඕනේ. එහෙම නැත්නම් මේ පරණ වතුර ටිකක් මේකට දා ගන්න ඕනේ. මේකේ තියෙන වතුර ටිකක් මේකට දා ගන්න ඕනේ. දාගෙන මේ මාළු ටික අරගෙන මේකට දාන්න. දාලා ඔක්සිජන් ලබා දීමක් සිදු කරන්න. ඊට පස්සේ මේ ටැංකිය අස් කරලා අර මම කියපු විදිහට විෂ බීජ ඉවත් කිරීම කරලා හරිද? ඊළඟට මේ වෝටර් සීසනින් එක කරගන්න. පැහැදිලිද? අපේ ඔව් මොකද්ද? ඇහුන්නේ ඕඩින් ටික ගන්න පුළුවන්. වෙලාව ගන්න උනා. මේක පෙන්නුව එහෙම. ඒගොල්ලෝ වෙන එක මොකක්ද මේක? එන්නේ මම කියන එක. නවුදා මියුට් කළා. රයිට්. අපැහැදිලි කට්ටිය ඉන්නවා නම් අහන්න. අපැහැදිලි ළමයි ඉන්නවා නම් අහන්න. රයිට්. ඔය විදිහට තමයි නිසියාකාරව මස්සෙ ටැංකිය අස් කිරීමේ ක්‍රියාවලිය. හරිද? ඒ වගේම දැන් ක්ලෝරින් තියෙන ජලයට මොකක්ද අපි කරන්නේ? මේකේ ඔක්සිජන් ගැටලුවකුත් තියෙන්න පුළුවන්. නේද? උෂ්ණත් ටෙම්පරේචර් ගැටලුවකුත් තියෙන්න පුළුවන්. නමුත් විශේෂම තියෙන ගැටලුව ක්ලෝරින්. මේකට එක්කෝ ඇන්ටි ක්ලෝරින් භාවිතා කරන්න ඕනේ. හරි ක්‍රම ටිකක් තියෙනවා. ඇන්ටි ක්ලෝරින් කියන මේ පුංචි කිමිකල් එක භාවිතා කරන්න පුළුවන් හැකියාව තියෙනවා. රයිට්? හැබැයි මම ඔයාලට යෝජනා කරනවා ඇන්ටි ක්ලෝරින් භාවිතා කළත් ජලය සීසන් කරන්න ඕනේ ඔක්සිජන් දාලා අඩුම පැය කිහිපයක්වත්. අඩුම පැය කිහිපයක්වත් සීසන් කරන එක මාසෙන්ට වඩා ගුණදායකයි. රයිට්? හැබැයි ඇන්ටි ක්ලෝරින් භාවිතා නොකර හරිද මේ ඇන්ටි ක්ලෝරින් කියන දේ භාවිතා නොකර කරන්න පුළුවන් අපිට තව දෙයක්. ඒ මොකද්ද? ක්ලෝරින් වතුර ටැංකියට පොරව ගත්තා. මම මේ කියලා දුන්න විදිහටම පැය 24ක් සීසන් කරගන්න බය නැතුව. මම මේ කියලා දුන්න විදිහටම මේ ක්ලෝරින් මිශ්‍රිත ජලයක් පැය 24ක් සීසන් කරගන්න. පැය 24න් පස්සේ මාළු දාන්න පුළුවන් හැකියාව තියෙනවා. මුලින්ම මාළු 3-4 දිනක් දාලා බලන්න. පැය භාගයක් විතර බලන්න හොඳින් ඉන්නවද කියලා 98ක් 99ක්ම කිසිම ගැටලුවක් එන්නේ නැහැ. ඊට පස්සේ අනිත් මාළු ටිකත් ටැංක් එකට හඳුන්වලා දෙන්න. මට කියන්න මෙන්න මේක හරි වැදගත් තැනක්. මේක හරිම වැදගත් තැනක් මේ ක්ෂේත්‍රයේ. මේක පැහැදිලිද නැද්ද කියලා මට කියන්න. නැති අය ඉන්නවනම් විතරක්වත් මට chat එකට දාන්නකෝ. මම හැම වෙලෙම අහන්නේ ළමයි. අපැහැදිලි අය chat එකට දාන්න. right. ඊළඟට මේ ප්‍රධානම වැරදි ටික අද ගැන කතා කරන්නේ සායඳින්වීම අද දවසේ. right? ඊළඟට තව ප්‍රශ්නයක් තියෙනවා. ඔයාලා වෙන කොහේ හරි හරිද? ඇක්වේරියම් එකකින් හරිද? වෙන ගොවිපලකින් යාළුවෙක්ගේ ගෙදරකින් නේද? මොනවා හරි තැනකින් ගේනවා මාළු ටිකක්. පොලිතින් පැකින් එකකින් ගහන්නේ ඇක්වේරියම් එකකින් කියමුකෝ. ගේනවා. මාළු ටිකක් ගේනවා. පොලිතින් පැකින් එකක. ගෙනල්ලා ඔයාලා මොකද කරන්නේ? අපිත් ඉතින් ඔය වැරදි ඉස්සෙල්ලා කරානේ. මේ ගැන දැනගන්න ඉස්සෙල්ලා ඔයාලා මොකද කරන්නේ? ඔයාලගේ මාළු ටැංකිය මෙන්න තියෙනවා. මේකට ගෙනහලා දානවා අර පොලිතින් එකේ රබර් පටිය ගැලෙව්වා ඇතෑරියා මාළුවා මේකට. ඒක නිකන් මම මෙහෙම කියන්නම්කෝ. ඔයාලා දැන් මෙහෙම ඉන්නවා. සාමාන්‍ය ඉතින් ලංකාව ගත්තොත් මේ අපි මේ ප්‍රදේශයේ වැඩිපුරම ලොකු සීතලක් තියෙන රටක් නෙමෙයිනේ. හරි ඔයාලා මෙහෙම ඉන්නවා. එක පාඩම ශරණයකින් තප්පරයකින් ගෙනල්ලා ඇන්ටාර්ක්ටිකාවෙන් හරි කොහෙන් හරි අතාරිනවා. දරා ගන්න පුළුවන් වේද? එහෙම නැත්නම් ගොඩ රස්නේ තැනකින් දානවා. දරා ගන්න බැරි රස්නේ තියෙන තැනකින්. දරා ගන්න අපහසුයි. හැබැයි අපි මිනිස්සු අපිට මාළුන්ට වැඩි දරා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. නමුත් මෙයාලට ඒත් බෑ. වෙන ටිකක් සෙන්සිටිව් භාවයෙන් වැඩි. මොකද වෙන්නේ? ළමයි ගේන පැකින් එකේ තියෙන්නේ එක්තරා උෂ්ණත්වයක්. ගේන පැකින් එකේ. හරිද? ගේන පැකින් එකේ එක්තරා උෂ්ණත්වයක් තියෙන්නේ. මේකේ තවත් උෂ්ණත්වයක් තියෙන. දෙකේ උෂ්ණත්වය අසමානයි. මේ පැකින් එක කියමුකෝ. හරිද? මේ තියෙන වලගේ මස් ටැංකිය. මේ දෙකේ උෂ්ණත්වය අසමානයි. එහෙනම් මේකට දාපු ගමන් මාළුවට ප්‍රශ්නයක් ඇති වෙනවා.
අපි කියමු මේකේ උෂ්ණත්වය ටිකක් වැඩි කියලා. අපි කියමු මේකේ තියෙන 24ක් විතර කියලා සෙල්සියස් අංශක. හරිද? දාපු ගමන් මාළුවට නිකන් හේනයක් ගැහුවා වගේ වෙනවා. රයිට්? සමහර මැරෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අර දාපු ගමන් ගිහිල්ලා කොහේ හරි මුල්ලකට වෙලා නිකන් ස්ට්‍රෙස් වෙලා වගේ ඉන්නේ. ඒ වගේ අමාරුවෙන් ඉන්න ස්ට්‍රෙස් එක වැඩි වීම නිසා දවස් කිහිපයක් ගිහිල්ලා මැරෙන්නත් පුළුවන්. නොමැරෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒ වෙලෙම මොන වෙන්නත් පුළුවන්. ළමයි කවදාකවත් එහෙම දාන්නේ නැහැ. ගියපු ගමන් අතාරින්නේ නැහැ. හරි සරල වැඩක් තියෙන්නේ. මේක ඔයාලා අපි මඩ පොකුණු වල වුණත් මේක සිදු කළ යුතුමයි. මතක තියාගන්න අනිවාර්යෙන් කරන්න ඕනේ. පැකින් එක ගෙනල්ලා විනාඩි 20 15ක් 20ක් 30ක් විතර. හරිද? මෙන්න මේ ටැංකියේ පාවෙන්න තියන්න කට කොටස මෙම ලියන්නේ ගලවන්නේ නැතුව. ඔහම ටැංකියේ පාවෙන්න තියන්න. දැන් මොකද වෙන්නේ? මාළුව දන්නෙත් නෑ ටැංක් එකේ උෂ්ණත්වයට සමාන වෙනවා. පැකින් එකේ උෂ්ණත්වය ක්‍රමයෙන් එකපාරට නෙමෙයි. මාළුව දන්නේ නෑ උෂ්ණත්වය වෙනස් වෙලා. පැහැදිලිද? විනාඩි 20ක් විතර තියන්න. ඊට පස්සේ මේක කට ලිහලා ගලවලා මාළුව මේක ඇතුළට දාන්න. මාළුවව ටැංක් එක ඇතුළට දාන්න. මේ දේ සිදු කළ යුතුමයි ඔයාලා අවුරුදු 17කට ආසන්න කාලයක් මේ ශාස්ත්‍රයේ යෙදෙන අපිත්. මඩ පොකුණක් කියමුකෝ. මේකේ අපි කියනවා ඕන් දැන් මඩ පොකුණ ඔක්කොම වැඩි ඉවරයි අලුතින් මාළු දාන්න දන්නේ පැකින් ටික කියනවා. මේ මඩ පොකුණේ ජලයේ පැකින් ටික මොකද වෙන්නේ? පැකින් ටික පාවෙන්න තියන්න ඕනේ විනාඩි 20ක් 30ක් විතර. පැකින් අපි කියමු 10ක් තියෙනවා කියලා උදාහරණයක් විදිහට. මේ පැකින් ටික කියමුකෝ. හරිද? මේ ටිකත් පාවෙන්න තියන්න ඕනේ. හරිද? විනාඩි 20ක් 30ක් විතර මේ විදිහට දෙක සමාන වෙන්න තියලා මේ උෂ්ණත්වයේ ක්‍රමක්‍රමයෙන් සමාන වෙන්න තියලා තමයි අපි මස්යන් ටික මඩ පොකුණකට හෝ සිමෙන්ති ටැංකියකට හෝ වීදුරු ටැංකියකට ඕනම දෙයකට හඳුන්වා දීමක් සිදු කරන්නේ නැත්නම් මාළුවෙකුට හානියක් වෙන්න පුළුවන්. උෂ්ණත්වය එකපාර වෙනස් වුනහම. මීට අමතරව ඕනනම් සමහර අය කරන විනාඩි 15ක් විතර පාවෙන්න තියෙනවා. ඊට පස්සේ කට ගලවනවා. ගලවලා අදාළ ටැංකියේ හෝ මඩ පොකුණේ හරි ඇතුලෙන් ජලය ටිකක් දානවා ඇතුළට. මේ පැකින් එක පැය භාගයක් විනාඩි 15ක් විතර පාවෙන්න තියලා ඊට පස්සේ මේකේ ගලවලා රබර් පටිය රබර් බෑන්ඩ් එක ගලවලා මේ මඩ පොකුණ ඇතුලෙන් ජලය ටික මඩ පොකුණ හෝ ටැංකිය හෝ ඇතුලෙන් ජලය පුංචි ප්‍රමාණයකුත් පුරවනවා. තවත් විනාඩි 15ක් විතර තියෙනවා. ඊට පස්සේ දානවා ළමයි බය වෙන්න දෙයක් නැහැ මාළු ටික නිර්පද්‍රිතයි බොහොම ප්‍රවේශමෙන් බලා ගන්න පුළුවන් දැක ගන්න පුළුවන් හැකියාව තියෙනවා. මෙන්න මේ වගේ දේවල් ෆලෝ කරන්නේ නැති අය තමයි බොහෝ දුරට මේ ක්ෂේත්‍රයේදී අනාගන්නේ. හරිද? දැන් අපිටත් කමෙන්ට් එනවා මාළු හදන්න බෑ මේ ගහදුවට මේක තේරුමක් නැහැ මේ බොරු වැඩ. හරි මාළු මැරෙනවා. මාළු මැරෙන්නේ ඔයාලා කරන පුංචි වැරදි කිහිපයක් නිසා. ඒ වැරදි ටික තමයි මේ හදන්නේ. පළවෙනි සති තුන මාළු ගැන උගන්වනවද? නැහැ. ජලයේ මූලික හැඳින්වීම, ජලයේ ගුණාංග, ආහාර පිළිබඳව, රෝග පිළිබඳව මේ ටික උගන්වලා තමයි මාළු ගැන උගන්වන්න ඕනේ. නැත්තම් ආපු පළවෙනි දවසේ ඉඳන් මාළු ගැන කතා කරලා වැඩක් නැහැ. ඔයාලා මේ ඉගෙන ගන්නේ කරදියද මිරිදියද? මිරිදිය ජලයේ වෙසෙන මස් වෙන ඕනමෙන්ටල් ෆිෂ්. නැත්නම් ෆ්‍රෙෂ් වෝටර් ෆිෂ් ගැන තමයි ඔයාලා මේ ඉගෙන ගන්න. පැහැදිලිද? රයිට්. මම මේ කතා කරන දේවල් වලට අපැහැදිලි ගැටලුකාරී තත්ත්වයන් තියෙනවා අනිවාර්යයෙන්ම අහන්න වග බලා ගන්න ඔයාලා. කිසිම ප්‍රශ්නයක් ඇතුළ එළියට යන්න එපා. ඔයාලගේ ප්‍රශ්න නිරාකරණය කරගෙන සෙෂන් එකෙන් එළියට යන්න කියලා බොහොම ආදරයෙන් ඉල්ලනවා. රයිට්. ඊට අමතරව අද දවසේ තව කතා කරන්න අද දවස් ගොඩක් වෙලා ගන්න නැහැ. රයිට්. තව කතා කරන්න පොඩි දේවල් ටිකක් තියෙනවා. ලෝකේ තියෙන එක එක ෆිල්ටර්ස් වර්ග. අපි ෆිල්ටර් කියලා වෙනම පාඩමක් තියෙනවා. ෆිල්ටර් පිළිබඳව වෙනම ඉගෙනීම් කටයුතු කරන ෆිල්ටර් වර්ග කීපයක් ගැන. ඉතින් ඔයාලා අද මුලින්ම ෆිල්ටර් දැන් අපි අලුත් ළමයි ඉන්නවා නේද? පේමන්ට් නොකරපු අය ඇවිත් ඉන්නවා. ඒතකොට සමහර අය මේ අද ඇවිල්ලා මේක හොඳද නැද්ද කියලා පේමන්ට් කරන්නේ නැතුව නේද? ඉන්න පුළුවන්. හරිද? ඒක ඔයාලා කැමැත්තනේ. හැබැයි ඔයාලා මේ ගත කරන අද දවසේ මේ පැය තුල හරිද? ඔයාලා දෙයක් ඉගෙනගෙන යන්න ඕනේ සහ ඔයාලට මාව මතක තියෙන්න ඕනේ මගෙන් දෙයක් ඔයාලට වෙන්න ඕනේ අපරාධ මේ පැය කාලේ හිටියේ කියලා ඔයාලට වරි වෙන්න බෑ. එහෙම වුණොත් මම අසාර්ථකයි. ඒක නිසා අපි
කෙමිකල් ෆිල්ට් එකක් කොහමද හරියාකාරව නිර්මාණය කරන්න කියලා කතා කරන්නයි මේ යන්නේ. මේ ෆිල්ට් එක හරි විදියට හැදුවොත් හරිද? හරි විදියට හැදුවොත් මේක ළමයි මේ කරදිය. ඒ කියන්නේ මුහුදු මාළු කියන්නේ. එයාලා දාන්න මේක ගැලපෙන්නේ නැහැ. මේකට තව ඇඩ් කරන්න තියෙනවා. හරිද? කරදිය මාළු ගැන එක වෙනම මේ ඉගෙන ගන්න සිද්ධ වෙනවා. රයිට්? මිරිදිය මාධ්‍යයේදී මේ ඕනමෙන්ටල් ෆිෂ් ගැන කතා කරද්දී ෆිෂ් වෝටර් ෆිෂ් ගැන කතා කරද්දී ළමයි මේ කෙමිකල් ෆිල්ට් එක හරියාකාරව හැදුවොත් සහ මේන්ටේන් කළොත් මාස 6ක් ටැංක් එකක් අස් කරන්න නැතුව උනත් ඉන්න පුළුවන්. කරදිය මාධ්‍යයට නම් අවුරුදු දෙකක් වුණත් පුළුවන්. ඒකට තව ඇඩ් කරන්න දේවල් ටිකක් තියෙනවා ළමයි ඈ. අපි බලමු යම්කිසි උපකරණ ටිකක් ඇක්වේරියම් එකකින් ලබාගෙන නිවසේදීම අතිසාර්ථක කෙමිකල් ෆිල්ට් එකක් හදාගන්නේ කොහොමද කියලා. ෆිල්ටර් පෙරණයක්. මේක ඇහුණ ගමන් මොකද හිතෙන්නේ? පෙරෙනවා නේද? ඇවිල්ලා තියෙන ටැංකියේ තියෙන අපද්‍රව්‍ය ඉවත් වෙනවා. හැබැයි මේකෙන් ඒක විතරක් නෙමෙයි වෙන්නේ. ඊට වැඩිය මහා ලොකු සත්කාරයක් සිදු වෙනවා මේ රෝගවලට පවා ඖෂධයක් වෙනවා. යම්කිසි වක්‍රාකාරව මෙන්න මේ කෙමිකල් ෆිල්ටර් එක. රසායනික පෙරණි. අපි බලමු මේක කොහොමද හදාගන්නේ කියලා. ඉතින් හැදෙන ක්‍රම ටිකක් කිහිපයක්ම මම ඔයාලට කියන්න. ඔයාලට අවශ්‍ය විදිහට ඒක නිර්මාණය කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මේකෙන් මෙතනදී ඔයාලට ගැනිය යුතුයි ඇක්වේරියම් එකකින් මින් මැදුරකින් දේවල් කිහිපයක්. charcoal, bioball, ceramic rings සහ sponge. මේ කොච්චරද ගන්නෙ? ඒවා ගැන කියන්න ළමයි. ස්පොන්ජ්. charcoal කියන්නේ ගල් අඟුරුවට. bioball කියන්නේ මොන වගේද කියලා මම පෙන්නන්නම්. පොඩි බෝල් එකක් වගේ තියෙන කළු පාට රෝරු. ceramic rings කියන්නේ ring එකක් එන්නේ. ස්පොන්ජ් කියන්නේ ඔය දැන් ස්පොන්ජ් කියන්නේ ඒ ස්පොන්ජ් නෙමෙයි. කියන්නේ ළමයි මේ ඔය හાર્ඩ්වෙයාර් වල එහෙම කහ පාට ring උරු ස්පොන්ජ් තියෙනවනේ. ඒක නෙමෙයි ළමයි. මේ තියෙන කුහර තියෙන ස්පොන්ජ් එකක් තියෙනවා ඇක්වේරියම් වල මාළුන්ට මේන. අන්න ඒ ස්පොන්ජ් කෑල්ලක් ගන්න. ඔගේ එනවා කුඩා සිදුරු සහ විශාල සිදුරු කියලා. මේකෙන් මොකක් හරි ස්පොන්ජ් කෑල්ලක් ගන්න. කුඩා සිදුරු හෝ විශාල සිදුරු ස්පොන්ජ් කෑල්ලකුත් ගන්න. ඒතකොට ඕනේ charcoal, bioball, ceramic rings, sponge. මෙන්න මේ දේවල් හතර තමයි මූලිකම අපිට ෆිල්ඩ් එක නිර්මාණය කරගෙන ඉඳලා අවශ්‍ය වෙන්නේ. ඉතින් මම දල සැකැස්ම දෙන්නම්. ඔයාලට අවශ්‍ය විදිහට මේක වෙනස් කරලා හදා ගන්න පුළුවන්. හැබැයි මම මේ කියන ගුණාංග ටික මේකේ හැදෙන්න ඕනේ. රයිට්. අපි මෙහෙම කියමු. ගෙදර ටිකක් උස පොඩි ප්ලාස්ටික් භාජනයක් තියෙනවා. එන්ද කවුරු හරි රයිට්. හරි. ගෙදර ඔයාලගේ නිවසේ මේක නිවසේදීම හදාගන්න විදිහ තමයි කතා කරන්නේ. අඳින්න එපා ළමයි. ටිකක් උස ප්ලාස්ටික් භාජනයක් තියෙනවා. රයිට්. මේකේ සිදුරු ටිකක් විද ගන්න. මොකද මේ සිදුරු හරහා ජලය යන්න මම මේ විදිහට සිදුරු මාක් කරන්නම්. ජලය යන්න ඕනේ මේ හරහා. මේකේ අඩියෙන් සිදුරු ටිකක් විද ගන්න ඕනේ. රයිට්. ඊට පස්සේ charcoal layer එකක්. charcoal තට්ටුවක් දා ගන්න ඕනේ. මෙන්න මේව ස්තරයක්. ඔන්න charcoal වලින් layer එකක් දා ගන්න. මේ කොටසේ charcoal පුරවනවා. ඊළඟට මොනවද පුරවන්නේ? bioball. මේ වගේ layer එකක් දා ගන්නවා. bioball. මේ ක්‍රම කිහිපයකට හදන්න පුළුවන් මම කියන්නම්. ක්‍රම 3කට 4කට හදන්න පුළුවන්. ඊළඟට ceramic rings. layer එකක් දා ගන්නවා. ceramic rings ස්තරයකුත් දා ගන්නවා. right? අවසානෙටම ස්පොන්ජ් කෑල්ලකුත් දා ගන්න. ස්පොන්ජ් වලින් මේ වගේ layer එකකුත් දා ගන්න. දැන් layer හතර වෙනවා. charcoal, bioball, ceramic rings, sponge. තියෙනවා නම් වඩාත් හොඳයි. ඔය හයිඩිල්ල වගේ ජලජ ශාකයකුණු උඩින් layer එකක් දා ගන්න. හයිඩිල්ල වගේ ජලජ ශාකයක් උත්. තියෙනවා නම් වඩාත් හොඳයි. අත්‍යවශ්‍ය නැහැ.
ලේ හතරක් තියෙනවා. නේද? charcoal, biobol, ceramic rings, sponge සහ උඩින්ම හයිඩ්‍රිල් වගේ ජල ශාකයකුත් දාලා තියෙනවා. ළමයි මෙතනදී දේවල් කිහිපයක් වෙනවා. ජලයේ පිරිසිදු වීම විතරක් නෙමෙයි. තවත් අතිවිශාල විය යුතුම කාරණයක් සිද්ධ වෙනවා. right? right. මේ විදිහට තමයි මේක හදා ගන්න ඕනේ ඔයාලා. ඔයාලා මේ ෆීල්ඩ් එක මේ විදිහට නිර්මාණය වෙන්න ඕනේ මෙන්න මේ විදිහට. අපි බලමු මේක කොහොමද ටැංකි පද්ධතියකට සම්බන්ධ වෙන්නේ. ටැංකි පද්ධතියකට සම්බන්ධ වීමේදී සම්බන්ධ කරන ක්‍රම 3ක් 4ක් විතර ගන්න පුළුවන්. right? මම අවසානයේ කියන්නම් මේකෙන් තියෙන ඵල ප්‍රයෝජන ටික කොහොමද ස්ථාන 3කින් ඔක්සිජන් ලැබෙනවා. එක තැනකින් තව විශේෂ දෙයක් වෙනවා සහ ජලය පිරිසිදු වීම සිදු වෙනවා. පාවිච්චි කරන්න එපා ඔයාලා ළමයි. right? ඔයාලගේ මත්ස්‍ය ටැංකිය අපි උදාහරණයකට වීදුරු ටැංකියක් ගමු. මම මේ බිල්ඩ් එක පිළිබඳව පොඩි අදහසක් ගන්නවාට ඉමේජස් ටිකකුත් පෙන්නන්නම්. බයෝබෝල් මොනවා වගේද? ඒ විදිහට මම පෙන්නන්නම්. right? ඊට පස්සේ මෙන්න මේ වල හදාගත්ත ෆිල්ට් එක පෙරණය ටැංක් එකේ ඉහළින් ජලයට යම් කිසි ප්‍රමාණයක් ඉහළින් ජලය වැටෙන්න පුළුවන් විදිහට ටැංක් එකේ ඉහළින් ස්ථානගත කරගන්න ඕනේ. ඒකේ අර මම කියපු ස්තර ටිකක් ලේයර් ටිකත් ඔක්කොම තියෙනවා. උඩට charcoal, biobol, ceramic rings වගේ sponge සහ hydrilla වගේ ලේයර් ටික තියෙනවා. හරිද? hydrilla දානවා නම් වඩාත් හොඳයි. මෙතනින් යට සිදුරු ටික තියෙන්නේ නේද? right. දැන් ඔයාලා දන්නවා ඇක්වැරියම් වල එහෙම තියෙනවා ඔය ෆිල්ටර් වල ගන්න පොඩි ජලය ඉහළට අදින නේද? පොඩි මැෂින් එකක් තියෙනවා. පොඩි ජල මෝටරයක් තියෙනවා. මෙන්න මේකක් සවි කරලා ඉහළට ජලය ඇද ගන්න. ඉහළට ජලය ඇදගෙන ඉහළින් මේ ෆිල්ටර් එකට දාගන්න. දැන් මොකද වෙන්නේ? අර හයිඩ්‍රිල් අතරින් ඊළඟට ස්පොන්ජ්, charcoal, biobol, ceramic rings කියන මෙන්න මේ ලේයර් සියල්ලම හරහා ජලයේ පහතට ඇවිත් මේ සිදුරු හරහා මොකද වෙන්නේ? පහතට වැටෙන්න පටන් ගන්නවා. වැටිලා ජලයට වැටෙනවා. ඊට පස්සේ මේ වගේ ඔයාලා බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. මුලින්ම ඔක්සිජන් ගැන කතා කරන්නම්. දැන් ස්ථාන 3කින් ඔක්සිජන් ලැබෙනවා. පළවෙනිම ස්ථානයේ වල මේ විදිහට දකිනවා. මෙන්න මෙතනදී ඔක්සිජන් ලැබෙනවා. දෙවෙනි තැන උඩම හයිඩ්‍රිල්ලා තියෙනවනේ. හයිඩ්‍රිල්ලා වලින් ඔක්සිජන් ලැබීමක් සිදු වෙනවා. සහ ජලය මේ ආදී වශයෙන් පොඩි කැළතීමකින් වැටෙද්දී මේ ටැංකියේ ඉහළින් පුංචි රැල්ල පොඩි ජල රැල්ල පුංචි එකක් නිර්මාණය වෙනවා. හරිද? පොඩි ජලයේ කැළතීමක් වෙනවා. ඔන්න ඔය ජලය කැළතීමෙන් තමයි විශේෂයෙන්ම විශාල වශයෙන් ටැංකියත් එක්ක මේ වායුගෝලයේ තියෙන ටැංකියේ ජලයේ වායුගෝලයේ තියෙන ඔක්සිජන් ටැංකියට එකතු වෙන්නේ මේ. ටැංකියේ ඇති ජලයට එකතු වෙන්නේ මේ ස්ථානයෙන් තමයි මේ අංක 3ට කිව්ව ස්ථානයෙන් තමයි වැඩිපුරම ඔක්සිජන් ප්‍රමාණය මිශ්‍ර වෙන ස්ථානය. පැහැදිලිද? ඔය වගේ ස්ථාන 3කින් මොකද වෙන්නේ? ඔක්සිජන් ලැබෙනවා සහ ජලය ඉතාම පිරිසිදු නෑ. කොච්චර දේවල් අතරින්ද යන්නේ නේද? ජලද ශාක, ඊළඟට ස්පොන්ජ්, ඊළඟට බයෝබෝල්, charcoal, ceramic rings මේ හැම එකක්ම අරන් ගිල්ලා ඉතා පිරිසිදු ජලයේ ප්‍රමාණයක් ඉතාම පිරිසිදුලා මේකට වැටෙනවා. ඔන්න කවුරු හරි අත ගැහුවා මේකට. right. ඊළඟට කවුරුත් පාවිච්චි කරන්න එපා ළමයි white board එක. මම දන්න විදිහට මේ white board එක පාවිච්චි නොකරන්න හදන්න බෑ. right. right ළමයි. ඊළඟට මොකද්ද වෙන්නේ විශේෂයෙන්ම තව විශේෂම දේ නමක් කිව්වනේ නේද? chemical filter. නැත්නම් රසායනික පෙරණය. ළමයි මේ charcoal, biobol, ceramic rings කියන මෙන්න මේවා හරහා යද්දී යම්කිසි රසායනික ක්‍රියාවලියක් කරහා බැක්ටීරියා දිලීර පරපෝෂිත ආසාදන විනාශයකට පත්වීමක් සිදු වෙනවා. මොනවද බැක්ටීරියා දිලීර පරපෝෂිත ආසාදන කියන්නේ? රෝග වාහකයන් වර්ග 3ක්. බැක්ටීරියා ආසාදනය නිසා රෝගයක් ඇති වෙන්න පුළුවන්. දිලීර ආසාදනය නිසා රෝගයක් ඇති වෙන්න පුළුවන්. පරපෝෂිත ආසාදනය නිසා රෝගයක් ඇති වෙන්න පුළුවන්. අන්න එහෙනම් අන්න ඒවා ඒ වගේ විෂ බීජ වෛරස් වගේ දේවල්
ඉතා විශාල ප්‍රමාණයක් මෙතනදී 95% විතර ප්‍රමාණයක් විනාශයටපත් වෙනවා යම්කිසි රසායනික ක්‍රියාවලියක් කරලා. පැහැදිලිද? ඔය වගේ දේවල් රාශියක් සිදු වෙනවා මෙන්න මේ රසායනික පෙරණය තුල, කිමිකල් ෆීල්ඩ් එක තුල. රයිට්? එතකොට ඔය කරන්ට් එක ඕනේ අනිවාර්යයෙන්ම. කරන්ට් එක නැතුව මොකද කරන්න බෑනේ. එතකොට ඒක මම කියන්න සචින්. මම සචින් වත් එක්ක කතා කරන්නම් එකට කොළපාර වෙන එකට මේ වගේ ප්‍රශ්න ටිකක් අහන්න දෙනවා. ඒක මම දැන් මරද දින ඉඳලා කතා කරන්න. අපි පොඩ ෆීල්ඩ් එක ගැන කතා කරලා අවසන් කරමු. මේ කවුද මොන NIC කියලා තියෙන්නේ. ඔව් අනිවාර්යයෙන්ම කරන්ට් එක ඕනේ. ඊළඟට ළමයි මේක යූස් කරනවා කවුරු හරි ලොකුවටම. මට අඳින්න තියෙන ළමයි මේක වල යූස් කරන්න එපා. රයිට්. තව ක්‍රමයක් තියෙනවා මම ඒකත් පොඩ්ඩක් පෙන්නන්න. සහ ඊළඟට ඉමේජස් ටිකක් පෙන්නන්න හොඳට අවබෝධ වෙයි. මේක කොහොමද ෆීල්ඩ් එක පිරිසිදු කරන්නේ මේන්ටේන් කරන්න කියලා කතා කරන්න ඕනේ. ඊට පස්සේ ළමයි තව ක්‍රමයක් භාවිතා කරන්න පුළුවන් ඕනනම් මේක දැන් කෙලින් අතරට නෑ වීදුරු වලින් හෝ යම් කිසි ක්‍රමවේදයකින් මොකද වෙන්නේ? මෙන්න මේ හැඩයට ලේයර් ටික හදා ගන්නවා. චාකෝල්, බයෝබෝල්, සෙරමික් රින්ග්ස්, ස්පොන්ජ් වගේ මේවා ඔන්නෝම ලේයර් ටිකක් හදා ගන්නවා. වීදුරුවකින් යම් කිසි ක්‍රමවේදයකින් හදා ගන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? අර වගේම ජල මෝටරයක් කරා. මෙහෙම නෙමෙයි අඩරුව. මට චිත්‍ර බෑ ළමයි. ඔච්චර තමයි මට පුළුවන්. මට මාළු තමයි හදන්න පුළුවන්. චිත්‍ර අඳින්න බෑ. රයිට්? හරි. මෙන්න මේ වගේ ජල මෝටරයක් කරා මෙතනදී වතුර වැටෙනවා ළමයි. මේ හරහා මේ හැමදේම මේ කියපු ජාකෝල් බයෝබෝල් සෙරමික් රින්ග්ස් කියන මේ හැමදේම හරහා ජලය මෙතන නිකන් ඇවිල්ලා මෙතනින් පහළ පොඩි ඉදුරක් තියෙනවා. මෙතනින් ජලය පහළට වැටෙනවා. මේක තවත් ක්‍රමයක්. රයිට්? තවත් ක්‍රමයක් මම කියන්නම්. මේකෙනොත් අර දෙයමයි වෙන්නේ. දැන් මේ තුන්වෙනි උගන්වන ක්‍රමයේදී ඔය ඔක්කොටම වැඩි වෙනස් ක්‍රමයක් වෙන්නේ. දැන් මෙහෙම ජල ටැංකිය තියෙනවා. කකුල් දෙකක් දාමුකෝ. හරිද? ඔන්න කකුල් දෙකක් දැම්මා ජල ටැංකියට. මේ තියෙන උඩ ටැංකිය. රයිට්? ඊට පස්සේ ටැංකියේ පතුලට යටින් තමයි තියෙන්නේ ෆිල්ටර් එක. ඔයාලා දැකලා ඇති මේක ගොඩක් තැන්වල තියෙනවා. ටැංකියේ පතුලෙන් තමයි ෆිල්ටර් එක තියෙන්නේ. ඒකේ මේ විදිහට ලේයර් ටික තියෙනවා. සහ ජල මෝටරයක් මෙතනින් තියෙනවා. මේක යම් කිසි ක්‍රමවේදයකින් මේ හරියෙන් වගේ හරි කමන්නේ කුඩින් හරි කමන්නේ ක්‍රමවේදයකට මේකට මෙහෙන් උඩින් පහළට එන්න ජල මෝටරයක් අනවශ්‍යයි. ඊළඟට ලේයර් ටික මෙතෙන් අර චාකෝල් බයෝබෝල් සෙරමික් රින්ග්ස් ටික මේ පාලින් දා ගන්නවා. ජලය මෙතෙන් ඇවිල්ලා වැටෙනවා. මේ හරහා අර දාපු සියල්ලම හරහා ජලය ගිහිලා මෙන්න මේ ස්ථානෙට ඇවිල්ලා මේ ජල මෝටරය හරහා ජලය ඉහළට ඇදෙනවා. ඇදිලා මෙතනින් මොකද වෙන්නේ? ජලය පහළට වැටෙනවා. ඉතින් ඔන්න ඔය ක්‍රම කිහිපයටම මොකද වෙන්නේ? මම මේ කියපු දේ සිදු වෙනවා. මම මේ කියපු හැම දෙයක්ම ඔක්සිජන් ලැබීම මොනවාද විෂ බීජ ඉවත් වීම ඊළඟට ජලය පිරිසිදු වීම ඔය හැමදේම වෙනවා. පැහැදිලිද? ඔයාලට නිවසේදීම බේසමකට ඕනම දෙයකට හදා ගන්න පුළුවන්. අපි කියමුකෝ පොන්ට් එකකට කියලා වලේ තියෙනවා මිදුලේ සාමාන්‍ය පොන්ට් එකක්. හරිද? අපි මෙහෙම කියමු මේ තියෙන පොන්ට් එක. ඔන්න මේකට දැන් ෆිල්ඩ් එකක් දා ගන්න ඕනේ. සාමාන්‍ය බාගේ වගේ ප්ලාස්ටික් බැරල් එකක් ගන්නවා. ප්ලාස්ටික් ලොකු බැරල් එකක් අරන් බේසමකට උනත් කමන්නේ. ටිකක් උස ප්ලාස්ටික් අර බාගේ බැරල් එක තියෙන්නේ. ඒක අරගෙන මොකද ගන්න අපි මේකෙම බැරල් එක කියලා. හරිද? ඔන්න බැරල් එක තියෙනවා ළමයි ඈ. ටිකක් පොඩියට යන්න. ඒකෙත් අර වගේ ලේයර් ටික තියෙනවා. අර වගේ ස්තර ටික තියෙනවා. හරිද? මේකේ පහළින්ම බඩය මෙතෙන්ද එනවා. රයිට්? ඒකෙත් එන්නේ ජල මෝටරයක් කරා ජලය ඉහළට ගමන් කරනවා. උඩින් පහළට වැටෙනවා. මේ බැරල් එකේ ප්ලාස්ටික් බැරල් එකේ පහළට මේ හැමදේම හරහා ජලය ගිහිල්ලා මෙන්න මේ බඩේ හරහා පහළට ජලය වැටෙනවා. ටිකක් ඉහළින් සද්දෙට වතුර වැටෙන්න ඉඩ තියන්න. හරිද? එතකොට තමයි හොඳට ඔක්සිජන් මිශ්‍ර වෙන්නේ. ජලය සද්දෙට පහළට වැටෙනවා හෙන විදිහට ටිකක් උඩින් තමයි බඩේ තියෙන්න ඕනේ. පැහැදිලිද? මේ විදිහට පොන්ට් එකකටත් දා ගන්න පුළුවන්. හැමදේම මෙතනදී වෙනවා. මම හිතනවා ඔයාලට පැහැදිලි වෙන්නේ නැති කියලා. right. සජින්
ඔයාගේ එළියනේ තියෙන්නේ නේද? ඔයාගේ සසින් ජයසූරිය ඔයාගේ එළියනේ තියෙන්නේ නේද? මොකක් හරි පොන්ඩ් එකක්ද සිමෙන්ති ටැංකියද මොනවද තියෙන්නේ? නිකන් ගෙදර තියෙන පොන්ඩ් එකක්ද නැත්නම් මාළු හදනවද ටැංකිය වල දැනට ව්‍යාපාරයක් වශයෙන්? සිමෙන්ති පොන්ඩ් එකක්. මේ සචින් මේ මොනවද මේ කොළ පාට වෙනවට බෙහෙතුත් තියෙනවා. බෙහෙත් වර්ගෙම තියෙනවා. හරිද? 100%ක් සාර්ථක වෙන සම්භාවිතාව අඩු වෙන්නත් පුළුවන්. හැබැයි කොළ පාට වෙන්නේ ඇයි? ඔය ඇල්ගී එක ගන්න හැදෙන්නේ. ඇල්ගී එකක් හැදෙන්නේ. කොළ පාට වෙන්නේ ඇල්ගී එකක් හැදෙන්නේ. ඕක හැදෙන්න බලපාන්නේ ඉරේලිය. දැන් ඔයාලා දැකලා තියෙනවනේ මත්ස්‍ය ගොවිපළවල්. මොනවද තියෙන්නේ මත්ස්‍ය ගොවිපළේ විශේෂයෙන්ම? උඩින් නෙට් එකක් තියෙනවා. 180 ෂේඩ් නෙට් එක. ඔය පිළිබඳව අපි ලොකුට කතා කරනවා. පැය 3ක් විතර කරගෙන 180 ෂේඩ් නෙට් එක තමයි ගහන්නේ. ඒ කියන්නේ 80ක්ම මේ ඉරේලිය වැටෙන එක වලකිනවා 20ක් විතර තමයි ඉරේලිය ගොවිපළට වැටෙන්නේ. මේ මත්ස්‍ය ටැංකිය තුලට වැටෙන්නේ. එතකොට සාජින් ඔය ඉරේලිය හරහා තමයි ඔය කොළ පාට වීම සිදුවෙන ප්‍රධානම හේතුව. ඔයාට මොකක් හරි හේතුවක් මත මොනවද මඩ පොකුණක්ද? රයිට්. මඩ පොකුණක් කරනවද ලහිරු නේද? නුවන්. මඩ පොකුණක් කරනවද? ඉතින් ඔයාට ෂේඩ් නෙට් කෑල්ලක් වගේ ගහලා 180 වගේ කරගත්තොත් සෑහෙන අඩු වෙනවා. එහෙම නැත්නම් කිමිකල් එකකට යන්න වෙනවා. ඉතින් කිමිකල් භාවිත නොකර ඉන්නවා නම් වඩා සුදුසුයි. හරි ලස්සනට අර ඒකේ තියෙන අලංකාරත්වයට හානියක් නොවෙන්න අලංකාරත්වය වැඩි වෙන විදිහට ෂේඩ් නෙට් එක ස්ථානගත කරගන්න පුළුවන්. රයිට්. මේ අපේ chat එකට දාලා තියෙන අපේ ළමයි මේ මඩ පොකුණක් කරන බලන්න මාළු ඉන්නවා. හරිම සතුටුයි. බලන්නකො මාළු ඉන්නවා. හොඳ මාළු ප්‍රමාණයක් ඉන්නවා නේද? ශානියමයි. right. ඉතින් මේ මඩ පොකුණ එහෙම අස් කරද්දී නුවන් මොනවා හරි නොදන්න දෙයක් තියෙනවා මට අනිවාර්යයෙන්ම කෝල් එකක් දෙන්න. මේ ඒ කියන්නේ මේ පාඨමාලාවට සම්බන්ධ වෙලා යද්දී ඊට ඉස්සෙල්ලා මේක දැන් මාළු සීසන් කරන්න එහෙම එපායි. මට කෝල් එකක් දෙන්න මම group එකේ ඉන්නවා. right. ඔව් UV light එකකට යම් ප්‍රමාණයක් හරි ගස්ස ගන්න පුළුවන් කවුද සචින්? 100ක් බෑ. හරි යම් කිසි ප්‍රමාණයක වෙනසක් කරන්න පුළුවන් මේ light එක දැම්මොත් UV කියන light එක. හරි. මේ ඊට අමතරව මම ඔයාලට පෙන්නන්නම් තව දේවල් ටිකක්. මේ ෆිල්ටර් එක පිළිබඳව කතා කරද්දී මේ ටික ඔයාලට මට පෙන්නන්නම සිද්ධ වෙනවා. අපි තාම මේ ෆිල්ටර් හදනවා නම් වෙන රටවල් වල වෙන වෙනම සිස්ටම් වලින් එක ගලෙන් කුරුළු දෙන්නෙක් තමයි නිර්මාණය වෙන්නේ. කියන්නේ මම ඔයාලට පෙන්නන්න මොනවද කියලා. යටින් මාළු හදද්දී උඩින් වගාවල් තමයි සිද්ධ වෙන වෙනත් රටවල් වල පැහැදිලිද? ඇක්වපොනික් සිස්ටම් එක කරා. මේක අපිත් ඉදිරියට පාඨමාලාවක් කියන අපිත් මේක හදාරලා මේ විදිහ අතිසාර්ථක වෙලා තියෙන්නේ ඇක්වපොනික් සිස්ටම් එක කරා. හයිඩ්‍රොපොනික් කියලා කියනවා නේද? ඇක්වපොනික් කියලා කියනවා. වගේ සිස්ටම් හරහා මේ වගේ දේවල් එනවා. එතකොට ෆිල්ටර් වෙනවා. මේ පැල වලටත් හොඳයි. ලොකු දෙයක් මෙතනදී සිදු වෙනවා. මේ තියෙන්නේ බයෝබෝල්. මතක තියාගන්න ලේය වශයෙන් දාදී මේ වගේ පැකින් එක දාලා දාන්න. පැකින් එකක් වාගන්න නැත්නම් ওই දින ලුණු කවර අල කවර එහෙම තියෙන රත් පාටරු මේ වගේ දැලක් තියෙන ඒ වගේ එක පොඩ්ඩක් මහලා කරලා පොඩි නිකන් කොට්ටෝරයක් වගේ ගන්න නේද? පොඩියට මහලා මේ වගේ බයෝබෝල් ටික දාලා ඇතුළට දාන්න ලේ එකක් වශයෙන්. එතකොට දැන් මේ වගේ පැකින් එකකට නොදා බයෝබෝල් දැම්මොත් මොකද වෙන්නේ අස්තනලාට? මේ බෝලෙන් මේ බයෝබෝල් එකින් එක අහුලන්න එපාය. කරදරයිනේ නේද? හැබැයි මේ වගේ පැකින් එක දාලා ලේ එකක් වශයෙන් දැම්මොත් මේක පිටින් ගත්තා හොඳට හේතු ආයෙ දැම්ම ඇතුළට නේද? ඒකින්ද බයෝබෝල් චාකෝල් මේකත් අර වගේ පැකින් එකකට දාන්න. සෙරමික් රින්ග්ස් මේකත් අර වගේ පැකින් එකකට දාලා ලේ ටික දාගන්න. එතකොට සතියකට විතර වතාවක් වාට අස් කරන්න වෙයි. සතියකට විතර වතාවක් ෆිල්ටර් එක සතියකට හෝ සතියක් විතර යද්දි අස් කරන්න වෙනවා. ඒ වගේ අස් කරගෙන යනවා නම් නැත්තම් ෆිල්ටර් එක උතුරනවා. උතුරන්න පුළුවන්. සතියකට වතාවක් ෆිල්ටර් එක අස් කරන්න. අස් කරලා සෑහෙන කාලයක්. මොකද වෙන්නේ දැන් අපි ඉස්සරහ කියන අවුරුද්දක් පාවිච්චි කරනවා. හරිද? මාසෙකට වතාවක් half water clean එකක් නිකන් වතුර භාගයක් අස් කරලා භාගයක් පුරවනවා. half water clean එකක් කරනවා. ඊට අමතරව මාස 6 8 වගේ කාලයකට වතාවක් තමයි ටැංක් එක අස් කරන්නේ ස්ටුඩන්ට්.
right මම පොඩ්ඩක් ඇක්වපොනික් සිස්ටම් එක පෙන්නන්නම් ඔයාලට මේ තියෙන එක ක්‍රමවේදය වලට ඒක හදනවා ඉතින් වගා කටයුතු කරන්නත් පුළුවන් මම කිව්වා නේද ෆීල්ඩ් එක දැක්කද මෙන්න මේ විදිහට ඒ ෆීල්ඩ් එක හදා ගන්නත් පුළුවන් ඔය තියෙන එක විදිහට ඒ ෆීල්ඩ් නිර්මාණය කරගන්න විදිහ නේ පැත්තෙන් හයි සවි කරලා තියෙන්නේ නේද ඒක වෙනම ක්‍රමවේදයකට මේ පහලින් එදා තියෙන ලයිට් එක ඔන්න මේ වගේ ලයිට් එකක් දාගන්නත් පුළුවන් පහලයක් ගහන්න ඉතින් වියදම් කරන්න ඕනේ නැහැ නේද හේෂාන් වියදම් වැඩිනේ දැන් අම්මා අපි සිමෙන්ති ටැංකි 850කට ආසන්න සංඛ්‍යාවක් තියෙන මඩ පොකුණු 30කින් කරගෙන යන්නේ ඊළඟට ඩිස්කස් මාළු බීඩි ප්ලස් 200කින් වගේ කරගෙන යන්නේ එක්ස්පෝර්ට් කටයුතු තමයි විශේෂයෙන්ම කරන්නේ රයිට් මේ සහ ඉතින් වාලි ගැනීම කටයුතු කරන අලුත් මත්ස්‍ය පරීක්ෂණ කටයුතු සිදු කරන ওই විදිහට තමයි ඉන්නේ ඉතින් ළමයි මට කියන්නකෝ මේ වෙද්දි අද කතා කරපු දේවල් වල ගැටලු තියෙනවද හරිද පාඨමාලාව පිළිබඳව ගාස්තුන් පිළිබඳව මොනවා හරි ගැටලු තියෙනවද ඒත් එක්කම මොනවද ඔයාලට මේ වෙනකන් ශාස්ත්‍රයේ ඉන්න අය ඇති මොනවා හරි ඇතුණ ප්‍රශ්න තියෙනවද අහන දේවල් chat එකට දාන්න එහෙම නැත්නම් අන්මියුට් කරලා ඉවුවත් කිසිම ප්‍රශ්නයක් නැහැ ඔව් කියන්න මේ ඔය විදියට මිදුලේ දැම්මොත් එහෙම මේ කුරුල්ලෝ එහෙම අල්ලන්නේ නැද්ද මාළු? මොන විදියටද ඒ කියන්නේ අර බේස්නා විදියට දැම්මහම පොකුණ විදියට දැම්මහම එහෙම නෑ මෙහෙමයි ඔයා කියන්නේ නිකන් ගෙදරක ආසාවට හදන්නද නැත්නම් බොයිබලක් හදන්නද ඒ කියන්නේ මාළු බිස්නස් එකට හදන්නද නැත්නම් ආසාවට හදන්නද ඔව් මේ දෙකටම හැදුවොත් මේමයි මේ බිස්නස් එකට හදනවා නම් එහෙම බෑ වටිනුත් වැඩ කරන්න ඕනේ උඩිනුත් වැඩ කරන්න ඕනේ එතකොට වටේට බ්ලූ නෙට් එක උඩට ෂේඩ් නෙට් එක හරි මේමයි ඕවච්චර හිතන්න එපා මේ පාඨමාලාවේ ඔය පිළිබඳව වෙනම පැය දෙකමාරක් විතර කතා කරනවා කොහොමද මේකේ නෙට් ගහගන්නේ මඩ පොකුණක් කපන්නේ කොහොමද ඕෆ්ලෝ සිස්ටම් දාන්නේ කොහොමද කාණු පද්ධතිය හදාගන්නේ කොහොමද කොන්ක්‍රීට් මිශ්‍රණය අනාගන්නේ මම දේම කතා කරනවා right එතකොට thank you දිලුක්ෂ හරි දිලුක්ෂා හරි දිලුක්ෂ කියලා හිතනවා thank you ක්ලාස් දවස් කීයක් තියෙනවද සතියකට පළවෙනි සති දෙකේ එක දවසයි එතනින් පස්සේ සතියට දවස් දෙකක් විතර යනවා පාඨමාලාව අවසානයේ සර්ටිෆිකට් එකක් ලැබෙනවා කියන්න බැරි විච් ඒවා කියන්නේ ඔයාලා තියෙන විශේෂම මේ ඔය කියන්න මේ එතකොට තව ප්‍රශ්නයක් තියෙනවා මේ ෆයිටර්ස්ලගේ මේ පිරිමි සත්තු ගොඩක් ඇග්‍රෙසිව් නේද ඒගොල්ලොන් එකට තියන්න බෑනේ එතකොට මේ ඒගොල්ලන්ට ගොඩක් ඉඩ ප්‍රමාණයක් යනවා ඇති නේද ෆයිටර්ස්ලට ඉඩ මම හැදුවනේ මටත් අතන ෆයිටර්ස් අපි 10000ක් විතර ඉන්නවා දැන් මගේ ස්ටුඩන්ට් කෙනෙක් ඉන්නවා මේ රාගම බෙටම අඳුරන කවුරු ඉන්නවා නම් කියන්නේ සාමාන්‍යයෙන් 15000 10000 වගේ මාසෙකට යවනවා එක්ස්පෝර්ට් කරන ආයතන මගේ ස්ටුඩන්ට් කෙනෙක් මේ එතකොට තව කෙනෙක් ඉන්නවා කොහෙද අම්පාරේ එයාගේ එක වතාවකට බ්‍රීඩින් පෙයාස් 350කින් 400කින් වගේ තමයි බ්‍රීඩ් එකක් දාන්නේ බ්‍රීඩින් දාන්නේ එක වතාවකට බ්‍රීඩින් පෙයාස් 350 400ක් වගේ තමයි දාන්නේ අපිත් එච්චර දාන්නේ හරිද ඒ වගේ ලොකු ෆාම් එකක් තියෙනවා අම්පාරේ ලොකුම ෆාම් එක මම හිතන්නේ ඉතින් ඒකටත් ක්‍රමවිධි තියෙනවා දැන් මම පොඩි උදාහරණයක් කියන්නම් මේ වෙලාවේ නිකන් මම කල්පනා කරලා චතුර මම බලන්නම් කමෙන්ට් එක. ඔව් කියන්නේ චතුර. හරිද? මම පොඩි උදාහරණයක් දෙන්නම් මම ඔයාලට. මම දැන් හිතලා කියන්නේ ඔයාලට ඒක ප්‍රොඩක්ෂන් ප්ලෑන්ස් දෙනවා මිස්. හරිද? කිසිම ගැටලුවක් නැහැ. ප්‍රොඩක්ෂන් ප්ලෑන්ස් දෙනවා මට කෝල් කරලා වුණා ප්‍රොඩක්ෂන් ප්ලෑන් එකක් ගන්න පුළුවන්. මොකද ප්‍රොඩක්ෂන් ප්ලෑන් එකේදී අපි බලන්න ඕන දේවල් ටිකක් තියෙනවා. පළවෙනි එක චතුරගේ කමෙන්ට් එක බලමු අපි. හරි අම්පාරේ මම කියන්නම් කොහෙද කියලා චතුර. මට මැසේජ් එකක් දාන්නකො. මට හරියට අම්පාරේ වගේ අම්පාරේ කියලා මම දන්නවා කොහෙද කියලා නම් එහෙම ලොකු අයිඩියා එකක් නැහැ.
right. එතකොට ප්‍රොඩක්ෂන් ප්ලෑන් එකක් දෙද්දී අපි බලන්න ඕනේ ඔයාගේ අතේ තියෙන මුදල. හරිද? ඊට පස්සේ මේ මාසෙට කොච්චරක් බලාපොරොත්තු වෙනවද? ඔයාගේ ප්‍රදේශය. හරිද? මුලින්ම දාන්න තියෙන මුදල. ඒ ටික සහ හරිද? ඔය ටික බලනවා. ඔයාට මේ කොච්චර කාලයක් මේකට වැය කරන්න පුළුවන්ද? හරිද? මෙන්න මේ ටික ඔක්කොම අපි ඇනලයිස් කරලා තමයි ඔයාලට හදාන්න මේ ප්‍රදේශයත් බලලා මාළු වර්ගය ලබා දෙනවා අපි. හරිද? ඔයාලට මේ විදිහට කරගෙන යන්න පුළුවන්. තා අපි ඕන වෙලාවක මේ වීඩියෝ කෝල් එකකින් හරි බලලා ඒ පැත්තට ආවොත් එන්නත් පුළුවන්. මේ කාලයක් තිබුණොත්. ඒ වගේ පොඩිම සහයෝගයක් අපෙන් තියෙනවා. එතකොට මම ඔයාලට නිකමට පෙන්නන්නම් නිකන් මේ මමත් කරපු වැඩ මුල් කාලේ. දැන් නම් එහෙම නෙමෙයි අවුට්ඩෝර් වෙනම ෆයිටර්ස්ලාට වෙනම තියෙන ලොකු බිල්ඩින් එකක්. ඔයාට බිත්තියක් තියෙනවා. මේ හිතා ගන්න මේ වයිට් බෝඩ් එක තමයි බිත්තිය. ඔයාට පුළුවන් මේ බිත්තියේ ටිකක් ලොකු බිත්තියක් ගත්තා කියමුකෝ. ගේ එළියේ තියෙන. මේකේ මෙන්න මේ විදිහට එක ලෑල්ලක් ගන්නවා. හරිද? මේකේ තියා ගන්නවා පේලියක්. සාමාන්‍යයෙන් මම තිබ්බේ මේ එක පැත්තකට 4යි තියන්න පුළුවන්. එක පැත්තකට වොම පළල පැත්තට 4යි. මේ දිග පැත්තට 100ක් තියන්න පුළුවන් එකක් මම හැදුවේ. හරි අපි බලමු මම මේක පෙන්නන්නම් කට්ටියට. thank you හේෂාන්. මේ පැත්තට 100ක්. ඒ කියන්නේ දිග පැත්තට 100කුයි හරිද? දිග පැත්තට 100කුයි පළල පැත්තකට 4කුයි තියන්න පුළුවන් ලෑල්ලක් ගහගත්ත මම බිත්තියට. ඒතකොට මේ ලෑල්ල කීයක් හදන්න පුළුවන්ද පොතන්? 400ක් හදන්න පුළුවන්. ඔය වගේ මගේ උසට මම පහළ සිට ඉහළට ලෑලි 5ක් විතර ගාලා ඒව කඩාගෙන වැටෙන්නේ නැති වෙන ශක්තිමත් විදියට පිරිසිදුවට පිළිවෙලට ලස්සනට ගාලා මං හදලා තියෙනවා සාමාන්‍යයෙන් ෆයිටර්ස්ලා 3000ක් විතර එක බිත්ති කෑල්ලක් තුල. right? ඒ වගේ අපිට කල්පනා කරලා වැඩක් කරගන්න පුළුවන්. ඉඩ අඩු කරගන්න පුළුවන්. පොඩි ඉඩක කොහොමද හදාගන්නේ? ඔයාලා කවුරුත් අහපු නැති දෙවෙනි ප්‍රශ්න දෙකක් තුනක් මං කියන්නම්. පළවෙනි දේ කොච්චර ඉඩක් ඕනේද? හරිද? ළමයි මාළුවගෙන් මාළුවට ඉඩ ප්‍රමාණය වෙනස් වෙනවා. ඩිස්කස් මාළුවට ගේ ඇතුලේ කාමරයකක් පුළුවන් හදන්න. හරිද? එහෙමත් හදන්න පුළුවන්. ඒ වගේ ඔයාලගේ ඉඩ ප්‍රමාණය කෙසේ වුණත් ප්‍රොඩක්ෂන් ප්ලෑන් එකක් දෙන්න පුළුවන් ආදායමක් ගන්න. ඉඩ ප්‍රමාණය ගැන හිතන්න එපා. හරිද? ඔයාලගේ ඉඩ ප්‍රමාණය බලලා ඒකට හරියන්න අපි මාළු සහ ටැංකි පද්ධතියෙන් කියනවා. ඊට පස්සේ කොච්චර මුදලක් ඕනේද? අතේ මුදලක් නැතිම කෙනෙක් කියමු අතේ රුපියල් 20000යි තියෙන කියමුකෝ. අඩුම තරමේ මාළු හදන්නේ නැතුව කොහෙන් හරි ගෙනල්ලා. හරිද? රුපියල් 20000කින් ලොකු ෆාම් එකක් මුකුත් කරන්න බෑනේ ළමයි. ඔයාලට කොහොමද මේක ග්‍රෝ කරගන්න සෝෂල් මීඩියා භාවිතා කරන්න කියලා වෙනම අපි සෙෂන් එකක් කරනවා. Facebook page එකක් හදලා හරිද? ඒක කොහොමද ග්‍රෝ කරගන්නේ? ඒකේ ඇඩ්වර්ටයිස්මන්ට් දාන්නේ කොහොමද? හරිද? දවසට ඕඩර්ස් කිහිපයක් කරගන්නේ කොහොමද? ඔයාලගේ නගරේ දැම්මොත් ඇක්වේරියම් එකක් නගරේට විතරයි. පේජ් එකට දැම්මොත් ලංකාවට මතක තියාගන්න ඩිලිවරි කරලා හොඳ ආදායමක් නිවසේ සිට ගන්න පුළුවන් හැකියාව තියෙනවා. අපි කරවලා තියෙනවා මේ විදි ළමයින්ට. ඉතින් ඒවත් අපි කතා කරනවා මේ ශේෂ්ත්‍රයේටම කොටු වෙලා හැම ඉන්නේ නෑ ළමයි. right? ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාන්න කොහමද? ඒ පිළිබඳව කතා කරනවා කියන්න. මේ ඉතින් මේ මිනිස්සු ගෙදරට ඇවිල්ලා නේද ගන්නෙ බාලුව බලලා මේ එහෙම ගන්න නෑ. මිසක ඔන්ලයින් අපෝ ගන්න නෑ. නැද්ද? ඕන තරම් යනවා. මම ඔයාලට පෙන්වන්න බලන්නම්. තියෙනවද දන්නේ නෑ. තිබ්බොත් පෙන්වන්නම්. ඔක්කොම ඕඩර්ස් යන්නේ. විශ්වාසය මත තමයි හැමදේම සිදු වෙන්නේ. අපේ මිස්ටර්ස්ලාගේ වැඩ තියෙනවා මම පෙන්වන්නම් B10. බලමු B10 එකේ right. චුට්ටක් ඉන්න. සින්දුත් දාලා මේවා දාලා තියෙන එකයි. right B9 යනවා අපි. B5 මම මේවට මේ වීඩියෝස් ටිකක් මේ පෙන්නන්න නැද්ද ඔය ආපු ප්‍රශ්නේද? right. මේ බලමු.
බිටාමාට් රාගම. දන්න කෙනෙක් ඉන්නවද? මගේ WhatsApp එකට ගියේ. මේ ඔක්කොම සෙලින් වෙන්නේ අපේ ස්ටුඩන්ට්ස්ලාගේ මාළු මේ ඉන්නේ. මේ ඔක්කොම සෙලින් වෙන්නේ WhatsApp හරහා මේ විදිහට සාම්පල් දීලා පමණයි. කවුරු එහෙම ගෙදවල් වලට එන්නේ නැහැ. එක්කිනා දෙන්න නැහැ මාළු 100 200 යවන්නේ. හරි. මේ බිටාමාට් රාගම අපේ ස්ටුඩන්ට් කෙනෙක්ගේ. මේ B10 වෙනි බැච් එකේ. ෆෝන් නම්බර් එක දාලා තියෙන්නේ. right plant ගැන කතා කරනවා. planted tank කියන්නේ මේ brief food පැල වර්ග හදනට පැල වර්ග කතා කරනවා. නමුත් planted tank setup පිළිබඳව ඒක වෙනම මාස දෙකක් දෙකමාරක් විතර යනවා. ඒක වෙනම ට්‍රේනින් එකක්. ඒක අපි කෝස් එකක් යනවා. planted ගැන කතා කරනවා. planted tank එක නම් වෙනම ඉගෙන ගන්න වෙන. ඒක වෙනම ඉගෙන ගන්න සිද්ධ වෙනවා. අපි ආයතනයට වගේ ඇවිල්ලා ඒක ට්‍රේනින් එකක් යනවා. එහෙම නැත්නම් දවස් 6ක් අතර නැවතිලා ඉන්න ඕනේ. මේ ෆාම් එක ඇතුළේ ඒ වගේ තමයි ඒ කියන්නේ. ඒක ප්ලාන්ට් ටැංක් මේක උගන්නන එක අතිසාර්ථක නැහැ. උගන්නන්න බැරි කමක් නැහැ. නමුත් පුළුවන් දේ තමයි අපි උගන්නන්නේ. ප්ලාන්ට් ටැංක් වලට ඇවිල්ලා ඉගෙන ගන්න සිද්ධ වෙනවා. හරි ළමයි. 34ක් හිටියා නේද මාත් එක්ක. මම යරුණාම 33යි. බොහොම ස්තුතියි අද දවසේ සම්බන්ධ වෙලා අහගෙන හිටියට. තව ප්‍රශ්න තියෙන හැමෝම අහන්න. අද දවසේ සෙෂන් එක ඔයාලට පැහැදිලිද? තේරුණාද? ලබන සතියේ නම් දිගටම මේ ඉගෙනීම් කටයුතු මම යන්නේ පැය සාමාන්‍ය 11 විතර වෙනකන් අපි කතා කරන 10 30 11 වගේ වෙනකන් කතා කරනවා රයිට්. අද දවසේ පළවෙනි දවසේ ලොකුට උඩට බරක් දෙන්න හොඳ නැහැ. එහෙම වුණොත් ඔයාලට එපා වෙනවා රයිට්. ක්‍රමක්‍රමයෙන් ඉගෙන ගමු. මේක මත්ස්‍ය අභිජනන ශාස්ත්‍රය කියන්නේ මුළු ලෝකෙම අල්ලන්න පුළුවන් ව්‍යාපාරයක්. අපේ මව් රටට ඩොලර් ගේන්න පුළුවන් ව්‍යාපාරයක්. හරිද? ඔයාලා එක්ස්පෝර්ටර් කෙනෙක් වෙනවද නැද්ද කියලා තීරණය කරන්නේ මම නෙමෙයි. ඒක ඔයාලා තීරණය කරන්න. හැබැයි උදාහරණයක් කියන්නම්. ලංකාවේ ගම් මිරිස් කිලෝ එකක් අපෙන් ගන්න මිල කීයද? මගේ දැනුම හැටියට රුපියල් 4000 4500 අතර වගේ මට මතක. පිටරටට යන්නේ කීයටද? රුපියල් 50000න් ඉහළ. හරිද? මාළුත් එසේමයි කියලා විතරක් මතක තියාගන්න. මාළුත් එසේමයි කියලා මතක තියාගන්න. අපි උගන්වනවා පාර වෙන කොහෙන්වත් ඉගෙන ගන්න හැම්මෙන්නේ අපනයන ආනයන ක්‍රියාවලිය මම දන්නා තරමින් රජයෙන්වත් ඉගෙන ගන්න ලැබෙන්නේ රජයේ පාඨමාලා තියෙනවා නෙක්ට් ආයතනයේ නාර ආයතනයේ සාගර විශ්වවිද්‍යාලේ ගිහින් බලන්න ඔය ඉන්න සාගර විශ්වවිද්‍යාලයේ ළමයි පවා මේ පාඨමාලාවේ ඉන්නවා මේ පාඨමාලාවල් වල ඉන්නවා රයිට් හැබැයි සර්ටිෆිකේට් එක නිසා ගොඩක් අය පාඨමාලාවල් හදාරනවා නේද රයිට් ඉතින් ඔයාලා තීරණය කරන්න ළමයි මේ වගේ ශාස්ත්‍රයකට ඇවිල්ලා මේකේ සාර්ථක වෙනවද නැද්ද කියලා එක මඩපොකුණකින් උනත් අතිවිශාල ආදායමක් අපා ගන්න පුළුවන්. මගේ එක ස්ටුඩන්ට් කෙනෙක් ඉන්නවා. ඔය කීප දෙනෙක් විතරයි කිව්වේ. හදන්නේ මේ අම්මලන්ගොඩ නෙමෙයි. මතුගම සයිඩ් එකේ වගේ ඉන්නේ මට මතක විදිහට. මට මතක නැහැ හරියට. එතකොට එයා 30000ක් යවනවා ග්ලෝටෙට්‍රා එක්ස්පෝර්ට් කරනවා. එක්ස්පෝර්ට් කරන කම්පැනිස් වලට දෙන්නේ. හරිද? මාළු 30000ක්, ජෝඩු 15000ක්. එක මඩ පොකුණකින් ලක්ෂ 1.81 යනවා අනිවාර්යෙන් ලාභ ගන්නවා. විශාල මඩ පොකුණ තියෙන්නේ. ඒ වගේ මඩ පොකුණු 5ක් විතර තියෙනවා ළමයි. හරිද? ජෝඩු 5000 වගේ දාන මඩ පොකුණු මේ 5ක් විතර තියෙනවා. හැම වෙලෙම ජෝඩු 15000 මාළු 30000ක් විතර අනිවාර්යෙන්ම එක්ස්පෝර්ට් කරන ආයතන වල දෙනවා. පැහැදිලිද? ඒ වගේ කරගන්න පුළුවන්. මම කියන්නේ නෑ වල අද ඇවිල්ලා හිට පටන් ගන්න. ඒක කෝස් එකේ සති 3ක් 4ක් ඉන්න. ඊට පස්සේ පියවරෙන් පියවර මාස 4ක් විතර යද්දි ටික ග්‍රෝ කරගන්න. අතේ අපි කියමු කෙනෙකුට සල්ලි මුදල් තියනවා ඉන්නව නැති අය ඉන්න. අපි කියමු කෙනෙකුට තියෙනවා ලක්ෂ 25ක් 30ක්. හරි සර් වැඩේ හරි ඔන්න මාසයක් කළා. දැන් නම් මට තේරුණා කියලා පටන් ගන්න එපා. ඉස්සෙල්ලාම පොඩි මුදලකින් ස්ටාර්ට් කරන්න. මාළු ගැන පොඩි ගවේෂණයක් කරන්න. එයාලත් එක්ක ඉන්න. එයාලගේ හැසිරීම් රටාව පිළිබඳව මම කතා කරනවා. ඒ හැසිරීම් රටාව ගැන පොඩි අධ්‍යයනයක් කරන්න අඩුම මාස දෙකක් ඊට පස්සේ පියවරෙන් පියවර ඔයාලගේ ශාස්ත්‍රය වැඩි දියුණු කරගන්න යම් කිසි කාලයක් තුළ අනිවාර්යයෙන්ම ලොකු ගමනක් යන්න පුළුවන්. එහෙම නැත්නම් අතේ තියෙන මුදල් ඔක්කොම දාලා එකපාර මාළු ගෙනලා. ඇයි? මෙයාලා
මේකේ කිසිම දෙයක් දන්නේ ඇඟ ගසන්නේ ඇඟ ගිහිල්ලා පිට වෙලා අතුල්ලන්නේ නේ ගල් වල ගස් වල ඒ ඇතුලේ තියෙන ඒවා අතුල්ලනවා මොකුත් දන්නේ නැහැ ඔයාලා. ඇයි මෙයාලට ඉක්මන කේන්ති යන්නේ? එක එක විදිහට පීනනවා. ඉතින් මේ හැසිරීම් රටාව වල් වලින් අපිට රෝග හඳුනා ගන්න පුළුවන්. ඉතින් මාළුත් එක්ක යම් කිසි කාලයක් ඉදි මාසයක් දෙකක් විතර ඉදි මොකද වෙන්නේ? මාළුවෙකුට මාළුවෙක් හැරුණත් අපි දන්නවා මොකක් හරි අවුලක් වුණා. ඒ දැනට වාලේ එන්න පුළුවන් මාසයක් දෙකක් යද්දි. හරිද මාළුත් එක්කම ඉන්න. ඉතින් මම ඔයාලට යෝජනා කරනවා මේක හොඳ ශේත්‍රයක් අපෙන් හෝ තව පාඨමාලා තියෙනවා කන්ටෙන්ට් එක හොඳට වෙන කාගෙන් හරි කමන්නේ ඉගෙනගෙන මේ ශේත්‍රයේ ඉහළටම යන්න ඔයාලගේ ආර්ථික මට්ටම වැඩි දියුණු කරගන්න කියලා ඔයාලට මතක් කරනවා සහ පාඨමාලාවට සම්බන්ධ වෙන්න කැමති ස්ටුඩන්ට්ස්ලා ඉන්නවනම් 10 දෙනෙකුට chance එක තියෙනවා ඔෆර් එකට සම්බන්ධ වෙන්න. දැන්මම අදාළ ඒජන්ට් වරියන්ට කතා කරලා ඔයාලගේ අවස්ථාවත් වෙන් කරගන්න. එච්චරයි කියන්න තියෙන්නේ. right. එතකොට ළමයි අපි ආයේ ලබන සතියේ ඉරිදා රාත්‍රී 8ට තමයි පාඨමාලාව තියෙන්නේ. හරිද? 8 සිට 10:30 දක්වා වගේ. එහෙනම් ඊළඟ දවසේ අපි ඊළඟ සතියේ මුණ ගැහෙමු. හැමෝටම ජය වේවා good night. ඔයාලගේ අදහසත් දාගෙනම යන්න. ඔයාලට පැහැදිලිද? පාඨමාලාව මේ ගත වුණ කාලේ වලට වැදගත්ද අවදගත්ද හොඳ නරක වුණ දෙයක් වලට කියාගෙන යන්න පුළුවන් හැකියාව තියෙනවා. හැමෝටම ස්තුතියි. ජය වේවා. හැමෝම පරිස්සමෙන් ඉන්න කියලාත් මතක් කරනවා අද කාලේ හැටියට නේද? මේ කාලේ හැටියට ටිකක් පරිස්සම් වෙන්න ඕනේ වැස්සෙන් පවා. ඉතින් ඒකත් මතක් කරනවා හැමෝටම එහෙනම් ජය වේවා good night.